අපිට අද පාඩමේ තියෙන්නේ දැන් මේ වීඩියෝ එකේ කරන්නේ අපි කොන්ක්‍රීට් සඳහා වැරගැන්වීම් යෙදීම කියන කොටස. එතකොට අපි ඉස්සල්ලා කතා කරා කලින් වීඩියෝ එකේ කොන්ක්‍රීට් කියන්නේ මොකක්ද කියන එක සහ කොන්ක්‍රීට් වල අපි අනුපාත ගැන එහෙම කතා කරා කොච්චරක් දාන්න ඕනේද වගේ දේවල්. ඒතර මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ කොන්ක්‍රීට් වලට රීඉන්ෆෝස්මන්ට් එහෙම නැත්නම් වැරගැන්වීම් යොදන්නේ ඇයි කියන එක. ඒතර ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඇයි අපි කොන්ක්‍රීට් සඳහා හෝ මේකක් සඳහා වැරගැන්වීම් යොදන්නේ කියන එක. ඒතර වැරගැන්වීම් යෙදීමේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි කොන්ක්‍රීට් වල තියෙනවා අපි දන්නවා ආතන්න ශක්තියක් සහ සම්පීඩිතා ශක්තියක් කියන දෙකම තියෙනවා. ඒතකොට මේකේ කොන්ක්‍රීට් වල වැඩි හරියක් තියෙන්නේ සම්පීඩිතා ශක්තිය තමයි. ආතන්න ශක්තිය කියන්නේ කොන්ක්‍රීට් වල තියෙන ඇදීමේ හැකියාව චුට්ටක් අඩුයි කොන්ක්‍රීට් තනි කොන්ක්‍රීට් හැටියට තිබුණා. එතකොට ඒක වැඩි කරන්න තමයි කියන්නේ ඇදීමේ හැකියාව වැඩි කිරීම සඳහා තමයි අපි කරන්නේ ගොඩක් වෙලාවට මොකද්ද මෙන්න මේ අපි යොදන්නේ මේ වැරගැන්වුම් යොදන්නේ. එතකොට මේ වැරගැන්වුම් යොදනකොටත් මේ වැරගැන්වුම් යොදන්නේ කොහොමද සහ කොහෙදද යොදන්නේ කියන එක මතත් මේකේ මේ වැරගැන්වුම් වල තියෙන මේ වැදගත්කම වෙනස් වෙනවා. එතකොට උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් එහෙම දැන් වැරගැන්වුම් යොදනකොට මේ අපි මේ උදාහරණයකට මෙන්න මේ බාල්කය ගත්තොත් එහෙම දැන් වැරගැන්වුම් යොදනකොට කොහොමද යොදන්නේ කියන එක. එතකොට සාමාන්‍යයෙන් මේ කොන්ක්‍රීට් මත මෙහෙම මේ වැරගැන්වුම් යොදනකොට සංපීඩක කලාපයක් සහ ආතිතික කලාපයක් ඔකට මෙතන පේනවා. එතකොට මේකේ සංපීඩක කලාපය කියන්නේ මොකද්ද? ආතිතික කලාපය කියන්නේ මොකද්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේකේ දැන් මේක හැටියට ගත්තොත් එහෙම මෙතනත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. දැන් අපි කොන්ක්‍රීට් කියන එකේදී කොන්ක්‍රීට් අපි දැන් මේ විදිහට මේ කොන්ක්‍රීට් එක අපි මේ අරගෙන කොන්ක්‍රීට් එක ප්ලේන් කොන්ක්‍රීට් අපි කියන්නේ අපි කොන්ක්‍රීට් එකක් අරගෙන කොන්ක්‍රීට් එක අපි සාමාන්‍ය විදිහට කියන්නේ කොන්ක්‍රීට් එකේ මේ මොනවාද මේ අ, නිකම්ම කොන්ක්‍රීට් දාලා තිබුණොත් එහෙම කොන්ක්‍රීට් වල සම්පීඩනය වීමේ හැකියාව ගොඩක් වැඩි. හැබැයි කොන්ක්‍රීට් වලට ඇදීමේ හැකියාව අඩු වෙනවා. එතකොට දැන් අපි හිතන්නකෝ අපි මේක මේ කොන්ක්‍රීට් එකක් මත බාර් මේකක් යොදනකොට අපි මෙන්න මෙතනින් මේ අපි හිතමු කොන්ක්‍රීට් එක අපි කියන පිවට් කරනවා එහෙම නැත්නම් මේ A සහ B ලක්ෂ දෙකකින් මේ අපි වෙන මේ විදිහට මේ ඊතල දෙකකින් මෙහෙම බන්නලා තියෙන්නේ මේ A සහ B කියන මෙවුවා මේ ලක්ෂ දෙකකින් අපි මේ කොන්ක්‍රීට් එක තියලා තියෙනවා කියලා හිතන්නකො ස්ලැබ් එකක් හරි නිකන් කොන්ක්‍රීට් බීම් එකක් කියලා හිතන්න. දැන් බීම් එක කොහොම තියෙනකොට ඒ බීම් එක A සහ B වලින් අපි තියලා තියෙනවා. එතකොට මේ තිබ්බහම මෙයාගේ බර ක්‍රියා කරනකොට මෙයාගේ බර ක්‍රියා කිරීමත් එක්ක මෙයා මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙන්න මේ යටපැත්තට නැමෙන්න බලනවා මෙන්න මෙහෙම. ඔන්න ඔහම. ඒ කියන්නේ මෙන්න මැද්දෙන් නැමෙන්න තියෙන හැකියාව වැඩි මෙයා. කියන්නේ මැද්දෙන් පල්ලෙහාට යන්න තියෙන හැකියාව වැඩි. ඒතර මෙහෙම මැද්දෙන් පල්ලෙහාට යන්න තියෙන හැකියාව වැඩි වෙච්චාම මෙතන තියෙන එක දෙයක් තියෙනවා. ඒතර ඔහම මැද්දෙන් පල්ලෙහාට යන්න තියෙන හැකියාව වැඩි වීමත් එක්ක එතකොට යටපැත්ත ඇදෙන්න ඕනේ කොන්ක්‍රීට් එකේ උඩ පැත්ත සංකෝචනය වෙන්න ඕනේ. ඒතර මේක මෙහෙම මෙහෙම වෙනවනේ. ඒතර මේ පැත්තට ඔහම එනකොට මෙහෙම පල්ලෙහාට ගිහලා ඔහම උඩට එනවා කියන එකේදී එතකොට මොකද වෙන්නේ? මෙතන මේ යට මැද පැත්ත මැද යට ඇදෙන්න ඕනේ මැද සංකෝචනය වෙන්න ඕනේ. එතකොට මේකේ සාමාන්‍ය මේ වගේ එකකට ගත්තොත් එහෙම අපිට මේ සංපීඩනය වෙන එක සහ ආතතික කලාපය කියන එක දෙකම දකින්න පුළුවන්. එතකොට මේකේ මැද්දේ තියෙන උදාසීන කලාපයක් කියන එක. එතකොට එයා ඇදෙන්නෙත් නැහැ, සංකෝචනය වෙන්නෙත් නැහැ. අපිට ওই මැද්දේ ඉරින් පෙන්නලා තියෙන ඕක. ඔකට මේ මේක අපි දැන් ඔය නෝට් එකේ මෙන්න මේ රූපය ඇඳ ගන්න. හරි ඇඳගෙන මේ මම ඔය රතු පාටින් ඇඳපු එකක් තෝරනම් පොඩ්ඩක් හැමිට කඩේකින් හරි ඇඳ ගන්න. එතකොට සාමාන්‍ය අපි දැනගන්න ඕනේ කොන්ක්‍රීට් එක කොහොම තමයි වෙන්නේ කියන එක. එතකොට දැන් මේක අපි ඔය බීම් එකක් කියලානේ හිතුවේ. ස්ලැබ් එකක් වුණත් එතකොට මොකද වෙන්නේ? වටේට යාගේ අර දැන් ස්ලැබ් එක ගත්තොත් එහෙනම් ස්ලැබ් එක හතරස්නේ. එතකොට ස්ලැබ් එකක් ගත්තොත් මෙහෙම හතරස් ස්ලැබ් එක අපි ස්ලැබ් එකක් ගත්තොත් එහෙම ස්ලැබ් එක හතරස්නේ. එහෙම මේ හතරස් ස්ලැබ් එකක් ගත්තොත් එහෙනම් දැන් මේ ස්ලැබ් එකෙත් එතකොට ස්ලැබ් එකේ වෙන්න ඕනේ මොකද්ද එතකොට? අපි ස්ලැබ් එකේ දැනගන්න ඕනේ තමයි ස්ලැබ් එකේ මෙන්න මේ මැද හරියට වෙන්න. හරි. ස්ලැබ් එකේ මේ මැද්දට වෙන්න මෙන්න මේ මැද්දට වෙන්න ඒ කියන්නේ මේ හරියට එන්න මැද නම් ස්ලැබ් එකේ මෙන්න මේ හරිය මොකද වෙන්නේ? පාත් වෙලා තියෙන්න ඕනේ වටේටම වඩා. එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි මේ කොන්ක්‍රීට් වල ඇදීමේ හැකියාව එහෙනම් ඇදෙන්න ඕනේ කොන්ක්‍රීට් එකේ යටපැත්ත. ඒතර උඩ පැත්ත මොකද වෙන්නේ? සංකෝචනය වෙන්නේ. එතකොට මෙන්න මේක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක සම්පීඩිත ප්‍රත්‍යබල සම්පීර්ණ කලාපයටදයි තියෙන්නේ ආතතික කලාපයටදයි තියෙන්නේ. ඔන්න ඔය දෙක මත තමයි අපේ මේ කොන්ක්‍රීට් එකට කොහොමද අපි මේක දාන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ මේක තනින් මේකේ දැන් මේකේ තියෙන බාල්කයක් වගේ එකක්. ඒතර බාල්කයක් වුණත් ඒ මොකක් වුණත් ඒතර කොන්ක්‍රීට් එක ඇදෙන්නේ කොයි පැත්තටද කියන එක අපි දැනගන්න ඕනේ. දැන් මේක තව එකකට එනවා අපි දැන් මේකේ මම මේකේ තව පස්ස හා තියෙන එකද එතකොට මෙන්න මේ වගේ තියෙන. එතකොට මෙන්න මේක තමයි කොන්ක්‍රීට් එක මත බලය ක්‍රියා කරන්නේ. එතකොට උඩ පැත්තෙන් පල්ලෙහාට තල්ලු වෙනවා යට පැත්තෙන්
මේක ඇදිලා තියෙනවා. හරි. ඒතර මේකේ දැන් අපි මම ඕකේ පොඩි දෙයක් තව පෙන්නන්නම්. දැන් අපි කොන්ක්‍රීට් එකේ දැන් ওই විදිහටම ගත් එකක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. දැන් කොන්ක්‍රීට් එකේ අපි ඔය මේකේ පොඩි රූපයක් තියෙනවා. දැන් මේ වගේ බාල්කයක් ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ බාල්කයක රූපයක්. ඒතර බාල්කයක් ගත්තොත් එහෙම බාල්කේ මෙන්න මේ මැද පැත්ත තමයි ඔය දැන් මේ බාල්කයක රූපයක් තියෙන්නේ. මේකක එතකොට මොකද වෙන්නේ? මේ යට පැත්තට තමයි මෙයා නැමෙන්නේ. මේකේ තව එකක් තියෙනවා අපි දැන් මෙහෙම ගත්තොත් මේක අපි නිකන් හිතුවොත් මේ තියෙන ස්ලැබ් එකක් ගත්තොත් ස්ලැබ් එකේ ඒතකොට දැල් කොහොමද දාන්නේ කියන එක සහ මෙන්න මේක අපිට පොඩ්ඩක් වැදගත් වෙන මෙන්න කැන්ටිලීවර් එකක් වගේ. ඒ කියන්නේ එක පැත්තකින් විතරක් වැරගන්නුමක් දාලා තිබේ. ඒතකොට මොකද වෙන්නේ? දැන් මෙයාගේ ගත්තොත් එහෙම අපි මෙයාගේ මෙතනින් මේක සම්බන්ධ කරලා තියෙනකොට ඒතකොට බාරේ මෙහෙට යදුනොත් එහෙම මෙයා නැමෙන්නේ මේ පැත්තට පල්ලෙහා පැත්තට. ඒ කියන්නේ මේ විදිහට පල්ලෙහාට නැමෙනවා. බාරේ කියන එකේ දාලා තියෙන. ඒතකොට මොකද වෙන්නේ? එතකොට කම්බි දාන්න වෙන්නේ මෙයාගේ උඩ පැත්තට. ඔන්න ඕක පොඩ්ඩක් හොඳට ඔලුවට ගන්න ඕනේ. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක ඇදෙන පැත්ත කොහෙද කියන එක අපි හරියට අඳුරා ගන්න ඕනේ. ඒ කොන්ක්‍රීට් එක ඇදෙන පැත්ත හරියට අඳුනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේක තීරණය කරන්න කොයි පැත්තටද මේක ඇදෙන්නේ මේ කම්බි දාන්න ඕනේ කියන එක. එතකොට ඔයාලට මේ කම්බි දැමීම සම්බන්ධයෙන් ලොකු විස්තරයක් නම් නැහැ. ඒ උනාට සාමාන්‍ය මට්ටමින් කම්බියක් දාන්නේ කොහොමද කියන එක ගැන තමයි ඔයාලට මේක ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතකොට කොහොමද දාන්නේ කියන එක ගැන අපි හොඳ අවබෝධයකින් මේකේ ඉන්න ඕනේ. එතකොට මේකේ කියනවා දැන් මෙන්න මේකේ මෙන්න මේ ඔකට මේ රූපය අඳ ගන්න මේ නිල් පාට එකයි මේ රතු පාටින් හදපුවා. එතකොට මේක මේ MN ලෙස දක්වා ඇති පෘෂ්ඨය මත බලය ක්‍රියාත්මක කරන හේතු AB පෘෂ්ඨයේ දිග වැඩිවීමක් හෙවත් ඇදීමකට හෙවත් ආතතික ලක්ෂ්‍ය. අපි කියනවා ඇදීමක් එහෙම නැත්නම් ටෙන්ෂන් වෙනවා කියලා. ටෙන්ෂන් එකට. ඊට පස්සේ කියනවා මොකද MN පෘෂ්ඨයේ තෙරපීමට හෙවත් සම්පීඩනයට කම්ප්‍රෙෂන් කට ලක් වෙනවා. කියන්නේ සම්පීඩනය වෙනවා. ඊට පස්සේ කොන්ක්‍රීට් වල ආතන්‍ය ප්‍රත්‍යාබලය නැත්නම් ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක දුර්වල මට්ටමක පවතින බැවින් AB පෘෂ්ඨයේ බිඳ වැටීමක් ඇති වෙයි. කියන්නේ අපි කම්බි දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? කොන්ක්‍රීට් එක ඇදෙන්නේ නැතුව කැඩිලා යනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේක වළක්වා ගන්න කරන්නේ මොකක්ද? අපි වළක්වා ගැනීම සඳහා කරන එකක් තමයි යටපැත්තට කම්බි දාන. එතකොට මේක යටපැත්තට කම්බි ටික දාපු ගමන් මොකද වෙන්නේ? අපිට මෙයාගේ ඇදීම හදා ගන්න පුළුවන්. එතකොට මේක ඇදෙන්නේ යටපැත්තේ නම් එතකොට කම්බි වලින් ඒ බලය අර ගන්නවා. එතකොට මේකේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි ඔන්න ඕක. එතකොට මොකද්ද? අපිට මේකේ මේ ඒ වගේ බීම් එකක් ගත්තොත් එහෙනම් බීම් එකේ අපිට ඕනක දැනගන්න ඕන. හරි. එහෙනම් අපි මේකේ පොඩි නෝට් එකක් උතෝ කටිය දාගන්න මේක ඇඳ ගන්න. වීඩියෝ එක පුෂ් කරලා මේ ටික ඇඳ ගන්න. ඇඳගෙන මේකේ ආතතික කලාපේ මේ සම්පීඩක කලාපේ ලකුණු කරගන්න. ඒත් එක්කම එතකොට අපි දැනගන්න ඕනේ දේ මොකද්ද? කොන්ක්‍රීට් එකට ඇදෙන්න පුළුවන් හැකියාව එන්නේ මොකෙන්ද? ආතතික නැත්නම් ආතන්‍ය ප්‍රත්‍යා බලයට මේ අවශ්‍ය නම් අපි ඒකට දාන්නේ මොකද්ද? වැරගැන්නුම් දාන්න ඕනේ ඇදෙන්න ඕන පැත්තට විතරක්. එතකොට දැන් මේකේ තව එකක් තියෙනවා. දැන් බීම් එකක් ගත්තොත් එහෙනම් බීම් එකේ උඩ පැත්තට කම්බි දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර බීම් එකේ උඩ පැත්තට අපි කම්බියක් දානවා. හැබැයි වැඩිපුර කම්බි දාන්නේ බීම් එකේ යටට. දැන් ඒක තමයි අපි මෙතනින් මෙන්න මෙහෙම පෙන්නලා තියෙන්නේ. ඒතර බැලුවොත් කොහොමද? එතකොට මෙන්න මේ ටික දැන් බලන්න. එතකොට දැන් මේක දැන් බීම් එක නම් මේ බීම් එකේ යට පැත්තේ බලන්න. යටට වැරගැන්නුම් දාලා තියෙන ප්‍රමාණය වැඩි නේ. යටපැත්තේ මෙතන වැරගැන්නුමක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. තුනක් තියෙනවා. හරි. ඒතර උඩ පැත්තට දාලා තියෙන්නේ අර දෙපැත්තේ කම්බි දෙක විතරයි. ඒතකොට උඩට තව වැරගැන්නුම් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට මෙයාගේ ආතතියට ලක් වෙන්නේ කොයි පැත්තද? ඒ පැත්තට විතරක් තමයි අපි කම්බි දාන්නේ. තව දුරටත් හරි. අර තපරදී. තව දුරටත් මේක ගත්තොත් එහෙම හරි. එතකොට මේක තව දුරටත් මේ කියන්නේ අපි කම්බි දාන්න ඕන තැනට දැම්මේ නැත්තම් තමයි කොන්ක්‍රීට් එක ක්‍රැක් වෙන්න පටන් ගන්න. එතකොට මේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි මෙන්න මේකත් ඇඳලා තියාගන්න කොච්චරක් ප්‍රමාණයකට කම්බි දානවද. ඒතකොට හැම වෙලාවෙම අපි කම්බි වැඩියෙන් දාන්නේ කොයි පැත්තටද? ඇදෙන පැත්තට. අඩුවෙන් දාන්නේ ඇදෙන්නේ නැති පැත්තට. ඒතකොට මේක මේ විදිහට අපිට සටහන් කරගන්න පුළුවන් මේකේ තියෙන විදිය යටපැත්තෙන් තියෙන එක. ඒතකොට මේකේ වැරගැන්නුම් ඔක්කොම තියෙන්නේ කොහෙද? මේකේ යටපැත්තට තියෙන්නේ. හරිද? එතකොට මේ කොට මේකත් ඇඳ ගන්න. එතකොට එහෙනම් බීම් එකක් නැත්නම් බාල්කයක් ගත්තොත් බාල්ක එක අපි යටපැත්තට තමයි කම්බි දාන්නේ. උඩ පැත්තට අපි කම්බි දාන ප්‍රමාණය අඩුයි. එතකොට මේකේ දැන් කම්බියේ විස්කම්බයත් එක්ක මේකේ වැස්ම කියලා එකක් කියනවා. අපි මේක අතිවැස්ම කියලා කියනවා. මෙන්න මේ වැස්ම කියන එක ඔය කට්ටිය පොඩ්ඩක් මතක තියාගන්න. අපි මේ වැස්ම ගැන තව චුට්ටකින් කතා කරමු. මොකද්ද මේ වැස්ම කියන්නේ කියලා. එතකොට එහෙනම් මේ කොටසේදී ඔය කට්ටිය පළවෙනිට මතක තියාගන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? වැරගැන්නුම් යොදනකොට ඇයි වැරගැන්නුම් යොදන්නේ කියන එක. අතර වරගන්නුම් යෙදීමේ ප්‍රධානම දේ මොකද්ද? මේක
කොහොමද දාන්නේ? එතකොට යටපැත්තට තමයි ගොඩක් වෙලාවට අපේ කොන්ක්‍රීට් එකකට නම් වැඩි හරියක් යටෙන්නේ යටපැත්තට කැන්ටිලීවර් උන් නැත්තම් අර අපි ඉස්සෙල්ලා මම පෙන්නුවේ එක පැත්තකට උඩින් නැමෙන්නේ නැත්තම් යා මේ යටපැත්තට විතරයි මේකේ දාන්නේ. එතකොට ඔන්න ඕක අපි පොඩ්ඩක් ඔළුවේ මතක තියාගන්න ඕනේ. එතකොට මේ වැරගන්න යොදපුවාම මේකේ ආතතියට ඔරොත්තු දීමේ හැකියාව තමයි අපි වැඩි කරන්නේ. හරි. ඔක වැදගත්. ඊට පස්සේ වැරගන්නුම් වර්ග කියපුවාම මේකේ තියෙනවා මේ කොන්ක්‍රීට් සඳහා දාන වැරගන්නුම් වර්ග. ඔයාලගේ නෝට් එකෙත් මේ වැරගන්නුම් වර්ග කියන එක දාලා තියෙනවා. මේකේ අපි ඔය සම්පූර්ණ මුළු විස්තරයක්ම මේකේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පොඩි දේවල් ටිකක් මේ වැරගන්නුම් වර්ග ගැන ඉගෙන ගත්තොත් ඇති. හරි. මේකට පොඩ්ඩක් ඔය කට්ටිය මේ වැරගන්නුම් වර්ග කියන එකේ පොඩි නෝට් එකක් ඔය කට්ටිය හිමිට දාගන්න. මොකද රවුන්ඩ් කම්බි කියලා තියෙනවා. අපි ඒතකොට රවුන්ඩ් කම්බි ප්ලේන් රවුන්ඩඩ් බාස් කියනවා. මේවා සාමාන්‍යයෙන් අපි වැරගන්නුම් සඳහා පාවිච්චි කරන එකක්. ඔය උඩහළු එහෙම නමන්න ගන්න. ඒ කියන්නේ අපි කියන්නේ සිරප් එක නමන්න එහෙම ගන්නේ රවුන්ඩ් එක වනේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේකේ දානකොට පොඩ්ඩක් මේකේ මේ රවුන්ඩ් කම්බියට වඩා අපි පොඩ්ඩක් මේක ශක්තිමත්භාවය වැඩි කරගන්න ඊළඟ දේවල් කරනවා. මොකද නාරටි වාහනය කියලා තියෙනවා. එතකොට මේක කොට රූපේ පේනවා ඇති මේ නාරටි වාහනය කියන එක අපි නාරටි වාහනය කම්බි කියන එකේ ඩිෆෝම්ඩ් රිබට් බාස් කියන එක. ඒතකොට මේක මේ අර නිකන් පොඩි දාර වගේ තියෙනවා. ඒතකොට මේකත් ඔකට දැකලා ඇති මේ නාරටි වාහනය කියන එක. ඒතකොට මේක චුට්ටක් මේ ශක්තිමත් භාවය ඔය සාමාන්‍ය ප්ලේන් කම්බියකට වඩා වැඩි. ප්ලේන් කම්බියක් කියන්නේ නිකං කම්බියකට වඩා මේකේ ශක්තිමත් භාවය චුට්ටක් වැඩි. එතකොට ඒ කියන්නේ මේ ඇදෙන සුළු බව සහ මෙයාගේ තියෙන ශක්තිමත් භාවය පවත්වාගෙන යාමේ හැකියාව වැඩි. ඊළඟට තියෙනවා දඟරවාණී කම්බි. දඟරවාණී කියන එක අපි කියනවා රෝ ස්ටීල් බා ටෝ ස්ටීල් බා කියලා. එතකොට මේ ටෝ ස්ටීල් බාලම කටි දැකලා ඇති ගොඩක් වෙලාට මෙහෙම මේ දිගට වගේ නිකන් නාරටියක් වගේ නිකන් මොකක්ද අර නිකන් දඟරයක් වගේ ඔතලා වගේ තියෙන වටේට. එතකොට මේකෙන් කරන්නේ සාමාන්‍ය කම්බියේ ශක්තිමත් බව වැඩි කරන එක. එතකොට මේකේ තියෙනවා ඇල්කල පණ පොවන ලද කම්බි නැත්නම් quenched and self tempered අපි කියන්නේ QST කම්බි වල ඇඩ් එකක් එහෙම යන්නේ QST කිය අන්න ඒක එක. ඒතකොට ඇල්කර පණ පොවන ලද කම්බි කියපුවාම මෙයාගේ දැන් සාමාන්‍ය කම්බියක තියෙන ස්ට්‍රෙන්ත් එක වෙනස් කරන්න කියන ශක්තිය වෙනස් කරන්න පුළුවන් කම්බිය එක්තරා උෂ්ණත්වයකට වැඩි කරලා එකපාරට කූල් කරපුවාම. එතකොට කූල් කරනකොට වෙන්නේ එයාගේ අර ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් මේ මොලිකියුලර් ලෙවල් එකේ එයාගේ තියෙන ඇතුලේ තියෙන අභ්‍යන්තර සැකසීම වෙනස් වෙලා එයාගේ මේ ශක්තිමත් බව වැඩි වෙනවා. හැබැයි එයා කැඩෙන්න තියෙන හැකියාවක් තියෙනවා. හැබැයි ශක්තිමත් බව වැඩි. එතකොට මේ ඇල්කල පාන පොන් ලද්දා තාප යාන්ත්‍රික ක්‍රම වලින් ප්‍රතිකර්ම දෙන කියන්නේ අපි කියන්නේ TMT කම්බි කියනවා. thermal mechanically treated කියනවා. එතකොට ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ කම්බියේ තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න. හරිද? එතකොට මේකේ අපි යොදන වර්ගය අනුව යොදන තැන අනුව අපි මොකද කරන්නේ? අපිට මේ කම්බි වල තියෙන සයිස් එක ගන්න මොන කම්බි වර්ගයද කියන එක තීරණය කරනවා අපි. හරි? කම්බි වර්ගය මොකද්ද ගන්න මොන කම්බියද වගේ කියන එක තීරණය කරනවා. එතකොට මේක දැන් මෙහෙම අරගෙන ඊට පස්සේ අපි දැකලා තියෙනවා මේ ශබ්ද එහෙම දානකොට කෙලින්ම මොකද කරන්නේ? මේ අර කම්බි ගෙනල්ලා කම්බි එකින් එක ගැට ගහනවා. එතකොට මේක මේ කම්බි ගැට ගහන එකට වඩා කම්බි ගැට ගහන එක ටිකක් අමාරු හින්දා මොකද කරන්නේ? හතරස් දැල් නැත්නම් ස්ක්වයර් මැෂ් එකක් හදපුවා තියෙනවා ගන්න. ඒකට සමහර වෙලාවට ඔය ලොකු මේ සයිට් වලට එහෙම නැත්නම් ලොකු ඉදිකිරීම් කටයුතු කරනකොට මේ කම්බි ගැට ගහන්න යන වෙලාව අවම කර ගැනීම සඳහා මේක හදපු කම්බි එනවා. සමහර දින වෙල්ඩින් කරලා හදපුවා තියෙනවා. සමහර ඒවා නිකන් අර ප්‍රෙස් කරලා වගේ හදපුවා තියෙනවා. එතන ඔය ඕන එකක් ගෙනල්ලා මෙතන දාන්න පුළුවන්. එතකොට මේක හතරස් දැල් තියෙනවා, ඍජු කෝණාශ්‍ර දැල් තියෙනවා, ප්‍රස්ථාරිත දැල් වල දැකලා තියෙනවනේ සමහර ඔය නිකන් අර කිරිබත් කැට වගේ තියෙන මේ නිකන් තුම්මුලස් හැඩයට වගේ තියෙන වගේ තියෙන මේවා ගොඩක් තියෙනවා. එතකොට එක එක જાති ඒවා expanded metals. එතකොට මේ ඔය මැෂ් එකක් හැටියට නැත්නම් දැලක් හැටියට තියෙන ඒවා තියෙනවා. එතකොට ඒකේ අපි කරන්නේ ගොඩක් වෙලාවට අපිට පහසුයි. එතකොට ඔය ගැට ගහන්න එහෙම තියෙන වෙලාව අඩු වෙනවා. එතකොට ඔය වර්ගනුම් වර්ග කියපහම ওই වර්ග ටික ගැන පොඩි නෝට් එකක් දාගන්න මේ ඔය වර්ග ටික පොඩි ඔය නම් ටික සටහනක් දාගන්න ඔයාලා කොහොමද මේකේ තියෙන්නේ කියන එක. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා අපිට මොකද්ද? මේකේ තියෙනවා කොන්ක්‍රීට් වර්ගන් සඳහා වැස්ම හෙවත් ආවරණය කියන එක. මම ওই ආවරණය ගැන මම කියන්නම් කියලා කිව්වා. මේ ආවරණය කියන එක අතිශය වැදගත් එකක් මේ කොන්ක්‍රීට් වලට. මොකද්ද වැදගත් වෙන්නේ? දැන් අපි කම්බියක් දාපුවාම කම්බිය සහ අපේ කොන්ක්‍රීට් එකේ ඒ කම්බිය වටේට තියෙන ප්‍රමාණය ගැන තමයි වැස්මෙන් කියන්නේ. හරිද? එතකොට මේ දැන් සාමාන්‍ය මේ වැස්ම කියන එක අතිශය වැදගත් එකක්. මේකේ වැස්ම කියන එක නැති වුණොත් එහෙම හරිද? ඒ කියන්නේ වැස්ම කියන එකේ ප්‍රධානම දේ තමයි කම්බිය සහ මේ ඒක බාහිර මතු පිට අතර තියෙන ප්‍රමාණයට තමයි වැස්ම කියන්නේ.
එතකොට මේ වැස්ම කියන එක අපි හුදු ආවරණය කියන කවර් කියනවා, මේකට සමහර අතිවැස්ම කියලාත් කියනවා. හැබැයි අතිවැස්ම කියන එක කාලින් මතක තියාගන්නකොට මේ ගඩොල් වලත් අතිවැස්මක් කිව්වා. වැස්ම කියන කතන්දරේ ඒකත් මේකත් එක පටල ගන්න එපා. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි මේ වැරගැන්නුම් කියන එකට විශාලම තර්ජනය තමයි මල බැඳීම කියන. එතකොට කම්බි මල බඳින්න නම් ඕන හේතු කීපයක් තියෙනවා. සාමාන්‍ය මලකඩ කෑම සඳහා පළවෙනි එක තමයි ජලය සහ මේ මොනවාද ඔක්සිජන් වාතය ඕනි වෙනවා. එතකොට මේකේ ජලය සහ ඔක්සිජන් වාතය කියන එක මේකේ දැන් අපි මේ කම්බියේ ඉඳන් මේ මේකේ මතු පිට මේකට ගත්තොත් එහෙම කොච්චරක්ද කියන එක බලන්න පුළුවන්. එතකොට මේකේ සාමාන්‍යයෙන් මේ මතු පිටට තියෙන ප්‍රමාණය වැඩි නම් හෝ අඩු නම්. එතකොට වැඩි වුණොත් ප්‍රශ්නයක් නෑ, අපිට වැරගැන්නුමේ ආරක්ෂාව හොඳයි. හැබැයි ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු වුණොත් එහෙම මේකෙන් අපිට මේ ජලය සහ වාතය මේක අස්සෙන් සංසරණය වෙලා මේක මලකට කන්න පුළුවන්. ඒතකොට සමහරවිට ඔය කට්ටියක් දැකලා තියෙයි සමහර තැන්වලදී කොන්ක්‍රීට් එකේ ස්ලැබ් එක හරි මොකක් හරි දැම්මම පස්සේ කුහර තියෙනවා, කම්බි එළියට පේනවා. ඒතකොට ඔය කම්බි එළියට පෙනුනොත් මොකද වෙන්නේ? කම්බි එළියට පේනොත් එහෙම වෙන්නේ ඔය කම්බිය මලකට කන්න පටන් ගන්නවා. කම්බිය මලකට කන්න පටන් ගත්තොත් හැබැයි ඒක ඊට පස්සේ ඇතුළට මලකට කාගෙන යනවා. එතකොට මේක ඇතුළේ තියෙන ශක්තිය නැත්තම් ස්ට්‍රෙන්ත් එක සම්පූර්ණයෙන්ම අඩු වෙනවා මෙයා. එතකොට ඒකෙන් හින්දා මේක අපි මොකටද මේ වැස්ම කියන එක වැදගත් වෙන්නේ? මේකේ කොච්චරක් තියනවද? එතකොට කම්බි වල මල බැඳීම අපි පරිම එතකොට මේකේ වෙන එකක් තමයි දැන් මේ අපි දැකලා තියෙනව නේද මේ මලකඩ කනකොට කම්බියේ කියන්නේ මලකඩ අර නිකන් ගැලවිලා යනකොට පොත්ත වගේ නිකන් මහත් වෙලා එනවා. අන්න ඒ වගේ මේක ඇතුළේ වුණොත් එහෙම කෙලින්ම ඕක ඉතුරු කෑල්ල කැඩි 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 පැලි පැලි තමයි යන්නේ කොන්ක්‍රීට් එක. එතකොට කොන්ක්‍රීට් එක පිපිරිලා බිඳ වැටෙන්න පුළුවන්. ඒතර ඕක දැනගන්න ඕනේ අපි. ඒකින්ද තමයි අපි මේක දාන්නේ. එතකොට සුදුසු ගණකකින් යුත් වැස්මක් දාන්න ඕනේ. එතකොට මේ මෙන්න කොන්ක්‍රීට් කුළුණකට වගේ අපි වැස්මක් දානකොට මේ වැස්ම කොහොමද තියෙන්න ඕන කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ වැස්ම කියන එක අපිට මේ කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකේ මට මතක විදිහට මේකේ අගයක් හැටියට කිව්වම මිලිමීටර් 50 අඩු නොවැඩි කියලා. මම ඒක කියන්නම් පොඩ්ඩක් කොච්චරද කියලා මට මේ ප්‍රශ්න කියන එකේ ම්ම්. හරි මේකේ තියෙනවා ඔව් මේකේ ලොකු මේවා එකක් ඒක ගැන හරියටම කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. මම ඒක කියන්නම් බලලා කොච්චර ප්‍රමාණයක්ද අපිට මේ වැස්ම අවමානයෙන් තියෙන්නේ. මට මතක හැටියට නම් බලන්න ඕනි කොච්චරක් තියෙනවද කියලා. මට හරියටම උත්තරේ මම කියන්නම් කොච්චරක්ද තියෙනවද කියලා වැස්මේ අවම ප්‍රමාණය. එතකොට මේ ඒක කොච්චරක්ද කියලා බලලා අපි බලමු කොහොමද කියලා. එතකොට මේ කවර් බ්ලොක් එකක් මේ මිනිමම් සයිස් එක මේ තියෙන්නේ මිලිමීටර් 50ක්. හරිද? මිලිමීටර් 50ක් කියන්නේ සාමාන්‍ය ආසන්න වශයෙන් අඟල් දෙකක් විතර වගේ තියෙන්න ඕන කියලා තමයි අපි සාමාන්‍ය මේ කියන්නේ වගේ මිලිමීටර් 50 කියලා තමයි කියන්නේ වැස්ම කියන එක. එතකොට මේකෙදි අපි ප්‍රධාන වශයෙන් මේ වැස්මෙන් බලාපොරොත්තු වෙන මේක ඇඳ ගන්න. අපි වැස්ම ගැන මේකේ නෝට් එකේ තියෙනවනේ අවරගන්නුම් වර්ග. හරි. වර්ගන්නුම් වර්ග තියෙනවා වැස්ම හෙවත් ආවරණය කියන එකේ. එතකොට එහෙනම් ආවරණය කියන එකේදී ඔය කට්ටිය දැනගන්න ඕනේ දේවල් ටික මොනවද කියන එක තමයි බැලුවේ. ඒකේ මොනවද කරන්නේ? එතකොට සාමාන්‍යයෙන් වැස්ම කියන එක මිලිමීටර් 50ක විතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒතකොට අභ්‍යන්තර බාහිර තෙතමනේ සහිත මුහුදු ජලය ආශය වගේ ඒවා ඇතුළට එන එක මේ අණුව සමහරට මේක වෙනස් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ වැස්ම කියන එක අනිවාර්යයෙන්ම මේකත් එක්ක දැනගන්න ඕනේ. වැස්ම කියන්නේ සාමාන්‍ය මතු පිට පෘෂ්ඨයයි වැරගැන්ම අතර තියෙන දුර ප්‍රමාණයට තමයි අපි වැස්ම කියලා කියන්නේ. හරිද? ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එකත් මතක තියාගන්න. ඒතකොට සාමාන්‍ය මේ කැට ආවරණ. එහෙම නැත්නම් කවර් බ්ලොක්ස් කියන එක තියෙන්නේ දැන් මේ අපිට මේක වැස්ම පවත්වාගෙන යන්න එපා. ඒතකොට මේ වැස්ම පවත්වාගෙන යාම සඳහා විවිධාකාරයේ කවර් බ්ලොක්ස් අපි හදලා තියෙනවා. ඒතකොට මේ කවර් බ්ලොක් එක තියෙන්නේ අර දැල තියෙනක ඔකට මේකේ පේන ඇති මේ දැල තියලා තියෙන කොහොමද කියලා. මේ දැල මේක උඩ තියලා තියෙන එක කම්බිය මෙතන ගත්තොත් මේ දැල උඩ තමයි තියලා තියෙන්නේ. එතකොට ඕක සාමාන්‍යයෙන් මේකේ මේ මැදෙන් සිදුරක් එහෙම දාලා තියෙන අපිට කම්බියක් දාලා මේකට තියලා ගැට ගහන්න පුළුවන්. එතකොට දැන් අපි හිතන්නකෝ අපේ මේ වගේ එකක් කියලා. එතකොට මේ වගේ එකටත් ওই විදිහටම බ්ලොක් එක තියලා හදාගත්තොත් එහෙම අනික එක මේ ආවරණ කැට තියෙන එකේ තියෙන වාසිය තමයි අපිට ඒකාකාරීවම වැස්ම තියාගන්න පුළුවන්.
හරිද? නැත්තම් වෙන්නේ මොකද්ද? මැස්ම එක එක සයිස් වලට එක එක තැන් වල එනවා. අපි ගොඩක් දැකලා තියෙනවා සමහර තැන් වල බාසුන් වලින් පොඩි ගල් කැටයක් හරි මොකක් හරි හිර කරලා ඔක තියෙනවා. එතකොට ඒක එච්චර සාර්ථක නෑ. එතකොට මේ කවර් බ්ලොක්ස් එක්ක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය හදන්න පුළුවන් නිකන් සිමෙන්ති වගේ දාලා සිමෙන්ති වල හදන. සමහර මේ කවර් බ්ලොක්ස් ගන්න තියෙනවා කඩේ. එතකොට ඒ කම්බියත් එක්කම දාලා හදපු කවර් බ්ලොක්ස් තියෙනවා. එතකොට ඒ අදාළ හැඩයට සහ අදාළ කොන්ක්‍රීට් එකට අනුව මේකේ මේ කවර් බ්ලොක් එකේ සයිස් එක අපිට ගන්න පුළුවන්. මම හිතනවා අඟලෙන් විතර ඉඳන් සයිස් එක තියෙනවා. කියන්නේ අඟලක සයිස් එකේවත් එකේ ඉඳන් දිගටම මිලිමීටර් 25න් වගේ උඩ තියෙනවා මං හිතන්නේ ඔය තියෙන ඒවා. ඒක එතකොට අපි ගන්න එකේ සයිස් එක අනුව මොකද වෙන්නේ? කවර් බ්ලොක් එකේ උස වෙනස් වෙනවා. ඒක කවර් බ්ලොක් එකේ උස වෙනස් කර ගන්න බෑ. ආවරණ කැටේ උස වෙනස් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කිව්වොත් මොකද? මේකේ තියෙන වැස්ම සුදුදාන මිලිමීටර් 50ක් යන අදහස් කරන්නේ වැරගැන්නුම හා කොන්ක්‍රීටයේ පිටත මුහුණත අතර මිලිමීටර් 50ක පරතරයක් තිබිය යුතු බව. වරගන්න එලීමේදී පරතරය කම්බිය යෙදුවත් හැඩයමට සවීම සහ කොන්ක්‍රීට් යෙදීම කම්බි විස්ථාපනය වෙනස් වීමට ඉඩ ඇත. ඒ කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් දාලා අපි කම්බි ටික උඩට බැඳලා කම්බි ටික බැඳලා අපි මේකට කොන්ක්‍රීට් දාගෙන යනකොට නිකන් උස්සලා තියනවා වගේ හිතාගත්තොත් නේද? නිකන් හිතන්නකෝ කොලම් එකක් නැත්නම් කුළුණක වගේ එක ගත්තොත් එහෙනම් කොන්ක්‍රීට් දානකොට දෙපැත්තට යනවා වගේ එක වලක්වන්න පුළුවන් මේ කැටවරණ දාපුවා. ඉතින් මේ වළක්වා ගැනීමට නොවෙනස් පවත්වාගෙන සඳහා ආවරණ කැට භාවිතා කරයි. අන්න එතකොට මේක ආවරණ කැට භාවිතා කරන ආවරණ කැට යදු කොන්ක්‍රීට් මෙන්න මේකේ පෙන්නලා තියෙනවා මෙහෙමයි කියලා. හරිද? එතකොට ආවරණයක් කැටයක් කියන්නේ මොකද්ද කියන එක බලන්න පුළුවන්. හරි. ඔන්න එතකොට මේකේ මේ තව එකක් තියෙනවා මේක වැදගත්ම මේ කොටසක් මෙන්න මේ පාඩමට අදාළව මේ ආවරණ කැට වලට සහ මේ ආවරණ කැට වලට වඩා මේක ටිකක් වැදගත්. අපි මේ කම්බි දෙකක් ඕවර්ලැප් කරනවා. ඕවර්ලැප් කරනවා කියන එකේ තේරුම මොකද්ද? දැන් අපිට දැන් අපි ස්ටැබ් එකක් හරි කොළුණක් හරි මොකක් හරි එකක් බඳිනකොට ගොඩක් වෙලාවට මේකේ මේ කම්බිය එක කම්බියකින් දිගටම බැඳගෙන යන්න බෑ. සම්පූර්ණ දිග කම්බිය නෑ. සාමාන්‍ය කම්බියක උපරිම දිග අඩි 18 වගේ තමයි එන්නේ. අඩි 18න් එහාට ගොඩක් වෙලාවට කම්බිය එන්නේ නෑ. සමහර 12 තියෙන ඒවාත් තියෙනවා අඩි. එතකොට මේ අඩි 18 කියපුවාම අඩි 18න් එහාට කම්බියක් දික් වෙන්නේ නැත්නම් අපිට කරන්න වෙන්නේ මොකද? ඊට වඩා දිග ස්ලැබ් එකක් හරි ඊට වඩා දිග උස මේකක් හරි ඒතකොට එහෙම නැත්නම් අපි හිතන්නකෝ අපි තට්ටු දෙකක ගොඩනැගිල්ලක් හදනවා කියලා. තට්ටු දෙකක ගොඩනැගිල්ලකට ස්ලැබ් දෙකක් දාන්න උනොත් එහෙම යට ඉඳන්ම කම්බිය උඩටම උස්සන්න බෑ. කම්බි දෙකක් දාන්න. එතකොට මේ අතිවැස්ම කියන එක මෙන්න මේක හොඳට ඇඳ ගන්න. ඔයාලා මෙන්න මේ අතිවැස්ම කියන එක හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන ඉඳන් කොච්චර දුරක් මෙයාට අපි ගන්නවද කියන එක. එතකොට මේකේ මේ අතිවැස්ම කියන එක අපි ගණනය කරලා තමයි ගන්න. ඔයාලා මේ ඇඳ ගන්න මේ කොටස. හරි වීඩියෝ එක පුෂ් කරලා ඇඳ ගන්න. මේකේ මේ මෙන්න මේ කොටස අපි දැනගන්න ඕනේ. මේක කොහොමද මේ අතිවැස්ම කියන එක හොයන්නේ. මේක දුරක් තියෙනවා. මේ දුර අනිවාර්යයෙන්ම හොයන විදිය ගණනය කිරීම මතක තියාගන්න. ඔයාලට විභාගෙදී කෙටි ප්‍රශ්නකදී හරි මේක අහන්න පුළුවන්. එතකොට මේක කොහොමද ගන්නෙ? එතකොට මේක අපි කියනවා මේ අතිවැස්ම කියන එක අපි මේ මූට්ටුවක් කරනකොට නිකන් මේ කම්බි දෙකක් එකට තියලා ගැට ගන්නවා නෙමෙයි. හරිද? මේක අතිවැස්ම නැත්නම් ලැප් එක කියලා හඳුන්වනවා. එතකොට මේක ආතන්‍ය ප්‍රත්‍යාබල කලාපයක් සඳහා අතිවැස්ම විස්කම්බේමෙන් 60 ගුණයක්. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ මේ විස්කම්බේමෙන් 60 ගුණයක් කියන්නේ අපි මේ දාන එක ආතන්‍ය ප්‍රත්‍යාබලයකට එහෙම නැත්නම් ඇදීමකට ලක් වෙනවා නම් මේ දාන එක ඇදීමකට ලක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කම්බිය වගේ ඒ කියන්නේ මේ D වගේ 60 ගුණයක්. දැන් අපි හිතමුකෝ ඒක D වගේ 60 ගුණයක් කියන්නේ ඉතින් අපි හිතමු මිලිමීටර් 10 කම්බියක් අපි අරගෙන තියෙනවා කියලා. හරිද? මිලිමීටර් 10 විස්කම්බේ තියෙන කම්බියක් අරන් දෙනවා. එතකොට D වගේ 60 ගුණයක් කිව්වොත් එහෙම කොච්චරද? මිලිමීටර් 600ක් එන්න ඕනේ. දැන් සෙන්ටිමීටර් 60ක් එන්න ඕනේ ඕවර්ලැප් එක. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ද ඕවර්ලැප් වීමේ ප්‍රමාණය සෙන්ටිමීටර් 60ක් තියෙනවා. ඒ කියන්නේ අඩි දෙකක් විතර ඕවර්ලැප් වෙන්න ඕනේ. හරිද? මේ මම නම් දන්නේ නැහැ සාමාන්‍ය භාෂණය කෙනෙක් එහෙම දානකොට ඔච්චර අඩි දෙකක් විතර ඕවර්ලැප් කරයිද කියලා. ඊට පස්සේ අපි සම්පීඩිත ප්‍රත්‍යබල සඳහා ඒ කියන්නේ දැන් ඇදෙනවා නම් 60 ගුණයයි. ඒ කියන්නේ මේ ආතන්‍ය ප්‍රත්‍යබලයකට ලක් වෙනවා නම් කොච්චරද? 60 ගුණයක් තියෙන්න ඕනේ මෙයාගේ. හරි? හැබැයි මෙයා සම්පීඩිත ප්‍රත්‍යබලය සඳහා නම් කම්බි විස්කම්බෙන් 24 ගුණයක් ඕන. 24 ගුණයක් කියන්නේ කොහොමද? මේ 24 ගුණයක් කියන එකේ තියෙන්නේ එතකොට දැන් අපි හිතුවොත් එහෙම ඒ කියන්නේ මෙයාගේ විස්කම්බය මිලිමීටර් 10යි කිව්වොත් එහෙම මිලිමීටර් 240ක් තියෙනවා. තේරෙනවද? මිලිමීටර් 240ක් මෙයාගේ තියෙන්න ඕනේ මේ දැන් මිලිමීටර් 10 කම්බියක් නම් මිලිමීටර් 240ක් තියෙන්න ඕනේ වැස්ම. හරි. එතකොට ඔන්න ඔය දෙක හොඳට මතක තියාගන්න මෙන්න මේ කොටස මොකද මේකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයාලගේ. මෙයා ඔයාලගේ මේකේ ප්‍රශ්නයක් ඇහිමේ හැකියාව තියෙනවා. මොකද ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙලින්ම මේක ගානකට දීලා අපිට මෙන්න මෙහෙමයි කම්බි දෙකක් ජොයින් කරගන්න ඕනේ. කම්බියේ විස්කම්බයේ මෙච්චරයි. එහෙනම් මේක ආතන්‍ය ප්‍රත්‍යාබලයට ලක් වෙන ස්ථානයක්. එහෙනම් අපිට මෙයාගේ ගන්න පුළුවන්. එහෙනම් ආතන්‍ය ප්‍රත්‍යාබලයකට ලක් වෙනවා නම් කොච්චරද කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ආතන්‍ය ප්‍රත්‍යාබලයේ කලාපයක නම් එයාගේ විස්කම්බයේ මෙන්න 60 ගුණයයි. සම්පීඩිත ප්‍රත්‍යාබලයෙන් නම් මොකද වෙන්නේ?
ඒක හොඳට සටහනක් දාගන්න. සම්පීඩිතා ප්‍රත්‍යාබලය නම් මොකද වෙන්නේ? කම්බි විස්කම්බියෙන් 24 ගුණයක් තියෙන්න ඕනේ. අවම. හරිද? එතකොට ඒත් එක්කම මේකේ මේ හැඩයත් ඔය විදිහට දින සමහරට අඳලා අඳින්න කියන්නත් පුළුවන්. හරි. මෙතකොට එකිනෙකට හේතු කිරීම විශේෂ විස්කම්බි කම්බි සඳහා වැස්ම අඩුවීමට හෝ වැඩිවීමට ඉඩ ඇත. එතකොට මේක එකින් එකට වෙනස් වෙනවා. ඊළඟ කාරණේ මේක හොඳට ගැට ගන්නත් ඕනේ මේක මේ නැත්තම් ලූස් වුණොත් එහෙම එතනත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සමහර රටවල් වල මම දැකලා තියෙනවා වීඩියෝස් වල එහෙම මේක මෙහෙම තියලා ලැප් කරලා වෙල්ඩින් කරනවා. වෙල්ඩින් කරන එකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා මේක. මොකද වෙල්ඩින් කරොත් එහෙම සමහරලාට ඕක වෙල්ඩින් එකත් එක්ක අධික උෂ්ණත්වයකට පත් වෙලා මේක මේ මම කියන්නේ මේ මල කෑමේ හැකියාවක් මේ හැකියාවක් තියෙනවා. හැබැයි උනාට ඉතින් වෙල්ඩින් කරන තැනුත් මම දැකලා තියෙනවා සමහරලාට ඔය වැරගන්නව වෙල්ඩින් කරලා ගන්න ඒවාත් තියෙනවා ඕන තරම්. හරි. එතකොට මේකට කියනවා අතිවැස්ම කියලා. හරි. ඔන්න අතිවැස්ම කියන එක ගැන පොඩි සටහනක් දාගන්න ඔයාලා කොහොමද කියන එක. එතකොට මේ අතිවැස්ම අනිවාර්යයෙන්ම ප්‍රශ්නයකට මේ හැකියාව තියෙනවා ඔයාලට. අතිවැස්ම කියන එක. එතකොට මේක කොච්චරක් එනවද කියන එක අනිවාර්යෙන් තියෙනවා. හරි. ඔන්න ඔය ටික ඔකට ඔයාලා සටහනක් දාගන්න ඕක ගැන ඔය වැදගත්ම වෙයි. ඊළඟ මේකේ තියෙනවා කොම්පියුටර් අරගන්නුම් වල ඊළඟ එක තමයි මේ අපිට තියෙනවා මේ අපි මේකට වැකට් කිරීම කියලාත් කියනවා. මේක මේ අපේ පරණ පොතේ තියෙන වැකට් කිරීම කියලා. හරිද? එතකොට මේ වැකට් කරනවා කියන්නේ මොකද්ද කියන එක ඇහුවොත් ඕක දැන් මේක නම් අපි කියන්නේ මේ ලැප් කරනවා කියන එක නැත්නම් අතිවැස්ම හදන එක නැත්නම් කම්බි දෙකක් කියන එක දානවා කියන එක තමයි. එතකොට මේකට මේ වැකට් කිරීම කියලා වචනයක් මේ පරණ පොතේ තියෙනවා. මේ වැකට් කරනවා කියන්නේ ඔය ක්‍රෑන්කින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා වැකටින් නැත්නම් ක්‍රෑන්කින් කියලා. එතකොට මේ වැකට් කරනවා කියන එකත් පොඩ්ඩක් ඕක වචනයක් හැටියට පාවිච්චි කරනවා කියන එක මතක තියාගන්න. හරි. එතකොට මේකේ අපි නෝට් එකේ සමහරලාට නැති ඒවත් අපි පොඩ්ඩක් ඉස්සරහට යනවා. මේකේ නෝට් එකේ නැති දෙයක් මම කිව්වොත් ඔයාලා මොන කොහෙන් හරි ඒක සටහනක් දාගෙන නෝට් එකට ඇතුළත් කරගන්න. හරිද? එතකොට කැටව ආවරණ ගැන තියෙනවා. ඊළඟට මේ නෝට් එකේ මේ ඔය වැකට් කිරීම සහ ඒ කියන්නේ ඔය මේ ලැබ් කිරීම ගැන එහෙම මුකුත් නැහැ. ඒකින්ද පොඩි නෝට් එකක් ඒක දානකොට විශේෂයෙන් වෙන කොහෙන් හරි ලියලා හරි ඔතෙන් අලවලා ගන්න හරි මොනාරි එකක් කරගන්න ඔතෙන්ද දාගන්න නෝට් එකක්. හරි. එතකොට ඔය තියෙන්නේ ඔය වැකට් කිරීම කියන ඔය මේවා එක. හරි. එතනින් එහාට අපි බලමු මොකද්ද කොන්ක්‍රීට් බාල්ක සඳහා වැරගැන්වුම් කොහොමද දාන්නේ කියන එක. එතකොට මේකේ මේ කොන්ක්‍රීට් බීම් එකකට වැරගැන්වුම් දාන්නේ කොහොමද කියන එක අපි බැලුවොත් එහෙම දැන් මේ බීම් එකක් කියන එක ටිකක් වැදගත් එකක්. එතකොට ඕකේ ස්ලැබ් එකක් කියලා තියෙනවා. ඕකේ බීම් එකකට ඔක ටික නෝට් එකේ තියෙනවද දන්නේ නැහැ. හිතලුවා. නෑ. බීම් එකකට වැරගැන්වුම් දාන එක ගැන නෑ. ඒක ඔය කට්ටිය වෙනම මේ මෙතන කොන්ක්‍රීට් පෝරුවක් සඳහා කියලානේ තියෙන්නේ. ඒකට ඔයාලගේ නෝට් එකේ මම දීපු නෝට් එකේ තියෙන්නේ මෙහෙම. හරිද? එතකොට මේ නෝට් එකේ තියෙන කැට ආවරණ වලට පස්සේ කොන්ක්‍රීට් අතලුවක් සඳහා වැරගැන්වුම් යෙදීමනේ. ඊට පස්සේ තියෙනවා කැන්ටිලීවර් සඳහා වැරගැන්වුම් යෙදීම කියලා. ඔය කට්ටිය මෙන්න මේ ටික පොඩ්ඩක් මේ මෙතන පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදාගන්න. එහෙම නැත්නම් ඔයාලා මේ නෝට් එක වෙනම පොතක වෙනම නෝට් එකක් ලියලා මෙතන ඇඩ් කරගන්න. හරි. එකතු කරගන්න. ඒක තමයි මට හිතෙන්නේ ලේසියෙන් වැඩි. හරි. අපි යමු මේකේ ඊළඟ කොටසට. එතකොට මේ කොන්ක්‍රීට් බාල්කයක් කියන එක. එතකොට මේ බාල්කයක් කියන එක ගත්තොත් මේ බාල්කය ගැන අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බාල්කයක් ඇඳලා බාල්කයක මේ කොහොමද ප්‍රත්‍යාබලය තියෙන්නේ කියන එක ඉගෙන ගත්තානේ. එතකොට මේකේ සාමාන්‍යයෙන් දැන් ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට බාල්කයක් අරගෙන. එතකොට මෙන්න මේක නම් බාල්කය අපේ. මෙන්න මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. දැන් බාල්ක් එක අපි කිව්වනේ මේකේ මැද්දටනේ වැඩිපුර බලයක් එන්නේ. හැබැයි මේ සම්පූර්ණ මුළු බාල්කෙම බර මෙන්න මේ කෙලවරවල් දෙකේ රැඳෙනවා. දැන් අපි නිකන් බැලුවොත් එහෙම මෙන්න මේ කෙලවරවල් දෙකේ මේ මුළු බාල්කෙම බර රැඳෙනවා. මෙන්න මෙතන කෙලවරේ. හරිද? මෙන්න මෙතන කෙලවරේ. හරිද? එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි මේකට කියනවා ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයක්. එහෙම නැත්නම් ෂෙයා ස්ට්‍රෙස් එකක් කියලා. එතකොට මොකද වෙන්නේ? මේ පරිදි W බාර නිසා PQ ආධාරක ප්‍රතික්‍රියක බලයක් ඇති. ඒත් AB පෘෂ්ඨයට ආතන්‍ය ප්‍රත්‍යාබලයට නම් වෙනත් ප්‍රත්‍යාබලද ක්‍රියා කරයි. දැන් මෙන්න ඕනම බලන්න ඕන AB පෘෂ්ඨය කියන්නේ මෙන්න මෙතනනේ. දැන් මේ බාල්කයක් මත තමයි සාමාන්‍ය ස්ලැබ් එකේ බර තියෙන්නේ. ස්ලැබ් එක බර බාල්කයකට නෙන්නේ. ඒතකොට ස්ලැබ් එක බර බාල්කයට එනකොට මේක මැදින් නැමෙනවා වගේම මෙන්න මේ දම් පාටින් මම මේ ලකුණු කරලා තියෙන කෙලවරවල් දෙකට වැඩිපුර බලයක් එනවා. ඒ කියන්නේ වැඩි ෆෝස් එකක් නැත්නම් වැඩි බලයක් ඔතෙන් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ අග කෙලවරවල් දෙකට නේ දැනෙන්නේ මැදට වඩා මැද ගන්නට පාත් වෙනවා. එතකොට මෙන්න මෙතනින් අපි මේ කියන්නේ අපි කියන්නේ මෙහෙම එකක් කියනවා. දැන් සාමාන්‍ය මේක ගත්තොත් එහෙම මෙම ප්‍රත්‍යාබලය ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයක්. අපි කියන ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයක් නැත්නම් ෂෙයා ස්ට්‍රෙස් එකක් කරනවා. ෂෙයා ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන නම් මේක තියෙන්නේ. දැන් මේකට ලැබෙන බලෙත් එක්ක මෙන්න මෙහෙම ෂෙයා ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ දෙපැත්තට. හරි. ඔකට මේක පොඩ්ඩක් අඳ ගන්න. මේ ෂෙයා ස්ට්‍රෙස් එකක් ඇති වුණොත් මෙතනින් පල්ලෙහාට සහ මෙතනින් උඩට.
එතකොට දැන් හරියට ඔතන ඔය ශාස්ත්‍රයක ඔය දෙකලවරේම හැදෙනවා දෙපැත්තට හැදෙන්නේ බලය. ඒ කියන්නේ එක පැත්තකින් උඩ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පල්ලෙහාට බලය එන්නේ. එතකොට ඔය බීම් එකේ ඔය රතු පාටින් රෝස මේ තැඹිලි පාටින් දාලා තියෙන තැන දෙපැත්තට බලයක් හැදෙනවා. එතකොට ඔය කොන්ක්‍රීට් එකේ වේට් එකකින්ද ඔතන හරියට අපි වැරගැන්නුම් දාලා තිබෙන්නේ නැත්තම් ඔය දෙපැත්තට ඔතන හරියට වැරගැන්නුම් දාලා තිබෙන්නේ නැත්තම් ඕක දෙපැත්තට ගිහිල්ලා කැඩෙන්න පුළුවන්. ඕක දෙපැත්තට ගිහිල්ලා මොකද වෙන්නේ? කැඩෙන්න පුළුවන්. එතකොට පැලිලා උතනින් ගිහිලා අපි කියනවා ෂෙයා ෆේලියර් එකක් කියලා. එතකොට ඒක ෂෙයා ෆේලියර් එකක් නැත්නම් ෂෙයා බින්ද මේ මොකද්ද ව්‍යාකෘතික බින්ද වැටීමක් කියනවා. එතකොට එහෙනම් මේකේ අපි බාල් කෝල්ට මේක දානකොට අපි දැනගන්න ඕන ප්‍රධානම එක තමයි මෙන්න මේ ෂෙයා ෆේලියර් එකක් ඇති නොවෙන්න ඕනේ. දැන් මේක ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයකට අපි මෙහෙම වාක්‍යයක් ඇතුළේ ලියාගත්තත් කමන්නේ. මොකද්ද කොන්ක්‍රීට් බාල්කයක් බාල්කයක මොකද වෙන්නේ? භාරයන් ක්‍රියා කරන ස්ථානවල ව්‍යාකෘතික ප්‍රත්‍යාබල නැත්නම් ශාස්ත්‍රස් නැත්නම් ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයකට ලක් වේ. මෙලෙස ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය වැඩි වීමෙන් ව්‍යාකෘතික බිඳ වැටීමක් නැත්නම් අපි කියනවා ව්‍යාකෘතික බිඳ නැත්නම් ෂා ෆේලි එකක් ඇති විය හැක. මේ වැළැක්වීම සඳහා උඩහළු යොදනු ලැබේ. මේ වැළැක්වීම සඳහා උඩහළු යොදනු ලැබේ. අන්න. එතකොට මෙන්න කොහොමද අපි බලමු උඩහළු යොදන්නේ දැන්. හරිද? මේ වැඩිපුර ක්‍රියාත්මක වෙන තැන්වල සාමාන්‍යයෙන් අපි මෙන්න මෙහෙම එකක් කරනවා. දැන් මේ රූපේ දැක්කොත් ඔයාලට හොඳට පෙනෙයි ඒක. මොකද්ද මේ කියන්නේ කියලා. මේ රූපේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙතන දැන් මේ මෙහෙම මේ කෙලින් කෙලින් අතර ඉරි තියෙන්නේ මේ වැරගැන්මේ මොනවද? අපි කියන්නේ උඩහළු කියන්නේ අපි ඒක සිරප් කියට අර මෙහෙම රවුමකට නමනේව. ඔය සිරප් තියෙන. එතකොට මේ සිරප් එක නමාගෙන යනකොට මේ සිරප් බදිනකොට මෙන්න මේ පටන් ගත්ත තැන ඉඳන් මේ බීම් එක පටන් ගත්ත තැන ඉඳන් දිගෙන් තුනෙන් එකකට ඒ පැත්තට සහ මේ පැත්තට දිගෙන් තුනෙන් එකකට දාලා තියෙන විදිහ බලන්න. මෙන්න මේ ටිකේ ව්‍යාපෘතික ප්‍රත්‍යාබලය වැඩි. ඒ කියන්නේ මෙතන තමයි දැනෙන්නේ. ඒක හින්දා මේ ටිකේ අපි වැරගන්නුම් මේ කියන්නේ උඩහළු දානකොට නැත්නම් සිරප් බඳිනකොට සිරප් ළඟින් බලනවා. ඊට පස්සේ මෙතනින් මෙහාට එනකොට මොකද කරන්නේ? සිරප් වල දුර ඈත් කරලා මේ මැද්දට එනකොට දුර වැඩියෙන් තියෙන තමයි දාලා තියෙන්නේ. ඒතර මොකද? තුනෙන් එක ප්‍රමාණයක් කොටස එම නිසා ව්‍යාකෘති බරගන්නුම් පාල්කයේ දිගේ තුනෙන් එකක් පමණ දෙකර ඇති දුරවල් සඳහා ආසන්නව පිහිටව යුතුය. මේක රූපේ දක්වලා තියෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ කියන රූපේ මගින් පෙන්වා ඇති ඉහළ පෘෂ්ඨ ආසන්නව යොදා ඇති කම්බි වැරගන්නුම් කම්බි නොවේ. ඒවා උඩහළුවේ. කියන්නේ අපි මේ මොනවද? අපි කියන්නේ සිරප් කියන කරවටේට බඳින හතරසට තියෙන ඒවා. මේක අර මේක විරූපණයක් වීම වැළැක්වීම සඳහා ඒකේ මැද්දට දාලා තියෙනවා ටිකක්. හැබැයි දෙපැත්තෙන් අපි තුනෙන් එකක් යනකම් ළඟින් දානවා. ඊටු තුනෙන් එකට චුට්ටක් ඈතින් දාලා තමයි අපි ඔක හදන්නේ. ඒතර මැද්ද එනකොට ඈතින් තියලා තියෙන කරගන්නුම් ටික. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ලියා ගන්න එකත් මෙහෙම ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය ව්‍යාකෘතික ප්‍රත්‍යාබලයට ලක්වන බාල්කයේ කෙළවර සිට බාල්කයේ කෙළවර සිට බාල්කයේ කෙළවර සිට දිගෙන් තුනෙන් එකක ප්‍රමාණයකට දිගෙන් තුනෙන් එකක ප්‍රමාණයකට දිගෙන් තුනෙන් එකක ප්‍රමාණයකට උඩහළු යෙදීමේදී උඩහළු යෙදීමේදී ලංව පිහිටන ලෙස උඩහළු යොදයි. ලංව පිහිටන ලෙස උඩහළු යොදයි. ඉතිරි ප්‍රමාණයේ ඉතිරි ප්‍රමාණයේ ඉතිරි තුනෙන් එකේ තරමක් ඈතින් පිහිටන ලෙස යොදනු ලබන අතර තරමක් ඈතින් පිහිටන ලෙස යොදනු ලබන අතර තරමක් ඈතින් පිහිටන ලෙස යොදනු ලබන අතර මධ්‍යයට වන විට මධ්‍යයට වන විට ඈතින් පිහිටනසේ යොදනු ලබයි. ඈතින් පිහිටනසේ යොදනු ලබයි. හරි. එතකොට ඕක ගැන පොඩි මත්තක අදහසක් තියාගන්න කොහොමද මේක කරන්න කියන එක. හරි. මේක ඉතින් අර ලොකු සංකීර්ණම දේවලුත් නෙමෙයි. එතකොට මේක ඊළඟට තියෙන එක බලමු අපි. ඊළඟට තියෙනවා මොකද්ද? අපි ස්ලැබ් එකයි අපි මේ ටික කරගෙන යන් මේ ටික ඔය කට්ටිය මේ නෝට් එකේ තියෙන විදිහට ගියේ නැති වුණාට කමක් නැහැ. අපි මේක බලමු කොහොමද කියලා. එතකොට මේ
කුළුණක් සඳහා වරගන්නුම් යොදනකොට කොහොමද තියෙන්නේ කියන එක. එතකොට මේකෙත් මොකද වෙන්නේ? මේ අපි අර කුළුණක්කට ගත්තොත් එහෙම කුළුණකට බලය යොදනකොට මේ සාමාන්‍යයෙන් කුළුණු ෆේල් වෙන්න පුළුවන්. නැත්තම් කුළුණක් මත වෙන්නේ කුළුණ විරූපණයට ලක් වෙන්න පුළුවන් ක්‍රම ටික තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ කුළුණක් විරූපණයට ලක් වෙනවා කියන්නේ මේ බලයේ හින්දා මේක දෙපැත්තට වැනෙන එක. හරි. එතකොට සමහරවිට මේක ඇද ගිහිල්ලා යන්න පුළුවන්. සමහරවිට මේක කෙලින්ම තියෙන්න පුළුවන්. ওই විදිහට මේක තියෙනකොට අපි බලා ගන්න ඕනේ මේක කොහොමද වෙන්නේ කියන එක. හරි. ඕක මූලිකව මේ කියන්නේ ෆේල් වෙන්න පුළුවන් තැන්. ඒ කියන්නේ මෙහෙම උඩින් අයින් වෙන්න නැමෙන්න පුළුවන්. මෙහෙම දුන්න වගේ නැමෙන්න පුළුවන්. මෙහෙම දෙකට නැමෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට දකින්නේ මෙන්න මේ වගේ විදිහට තමයි කැඩෙන්නේ. උන් කැඩලා යන කුළුණු. හැබැයි ඉතින් අපි ඔය යොදන කුළුණත් එක්ක එහෙම වීමේ හැකියාව අඩුයි. එතකොට ඉතින් මොකද බාල් කොළ මෙන්ම කුළුණු වල සඳහා වැරගන්න විදිහට හේද මීටර් පෙර මොකද මීටර් 3කට වඩා උසින් වැඩි කුළුණු මත අපි මොකද්ද මගින් පෙන්වා ඇති පරිදි සිරස් බලයක් ඉදිරි විට මේ ඔය කියන ආකාර වලට විරූපණයකට වෙන්න පුළුවන්. ඒතකොට මේ බලය කියලා ලක්ෂ කුළුණේ ජ්‍යාමිතික කෙලවරන කියන්නේ මේ මත රඳා පවතින ඒක හින්දා මොකද ගන්න තියෙන්නේ? අපිට මේකටත් අපි සිරප් දානවා. එතකොට මේ වැලක්වීම සඳහා සුදුසු පරතල වලින්. එතකොට ඒක මේ සුදුසු පරතර කියලා ගන්නෙ අපිට මේ සිරප් බඳින්න ඕන පරතරයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්නේ මිලිමීටර 150. කියන්නේ අඟල් 6 කියලා. හරිද? මිලිමීටර 150 තමයි ඔකට දැන් ඔය ගොඩක් තැන්වලදී අපි ගන්න මිලිමීටර 150. මිලිමීටර 150න් තමයි මේක ගන්නෙ. ඒක සම්මතයක් නෑ මිලිමීටර 150 කියලා. එතකොට ඒ අදාළ මේ මොකද්ද මේ වැරගැන්නුමට අනුව තමයි ඒක දාන්නේ. කියන්නේ අදාළ කොන්ක්‍රීට් එකේ අදාළ බීම් එක අදාළ කුළුණ කොච්චර මේ මොකද්ද මේ තියනවාද කියන එක මත ඒකේ සයිස් එක තීරණය කරනවා. හරි. ඒක සයිස් එක තීරණය කරනවා ඒක මත. හරි. ඔක කට්ටිය මේ බලා ගන්න මේ ওই ටික නිකන් කුළුණක් මත දානකොට ඒකත් මතක තියාගන්න ඒක නවත්තන්න දාන්නේ උඩහළු නැත්තම් සිරප් දාලා තමයි නවත්තන්නේ. හරි. හරි. ඊළඟට තියෙනවා කොන්ක්‍රීට් පෝරු සඳහා ස්ලැබ් එකක් සඳහා දානකොට කොහොමද කියන එක. ඒතර මේකත් ඔය කට්ටිය පොඩි සටහනක් දාගන්න ඔයාලා. හරි මේකේ නෝට් එක මම කියන්නේ මෙහෙමයි කියලා. ඔය කට්ටිය නෝට් එකට මේක පොඩි සටහනක් දාන්න. මොකද මේක ඔය කට්ටිය දැන් මේ වීඩියෝ එක බලාගෙන ගියත් කෙලින්ම පාඩම් කරා වගේ තමයි. එතකොට වීඩියෝ එකේ තියෙන ටික හරියට බලාගත්තොත් ඔය බස් එක යන වෙලාවට උනත් මේ වීඩියෝ එක බල බල ගියොත් එහෙනම් ඉතින් අවුලක් නැහැ. ඉතින් ඔයාලට මේක නිකම්ම පාඩම වෙනවා. එතකොට මොකද්ද හරස්කඩ බලපුවාම මේ බාල්කයකට සමානතාවක් මේක පෙන්වනවා මේ වගේ. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් මේකේ මේ අපි පරායනය කියලා එකක් ගන්නවා. දැන් මේ පරායනය කියන්නේ ස්පෑන් එක කියන්නේ මේකේ කොච්චර දුරක් තියෙනවද කියන දැන් ස්ලැබ් එකක් ගත්තොත් එහෙම ස්ලැබ් එකේ දිග පැත්තට පරායනයක්. ඒ කියන්නේ ස්ලැබ් එකක් දානකොට හරි හතරක් ස්ලැබ් එකේ එන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. හරි. බොහොම කලාතුරකින් තමයි හරි හතර ස්ලැබ් එකක් වැඩි. ගොඩක් වෙලාවට අපි කරන්නේ මේක දිග වැඩි පැත්තකුත් තියෙනවා දිග අඩු පැත්තකුත් තියෙනවා. අපි එතකොට ඒක කියන පරායනේ දිග පැත්තක් කියනවා පරායනේ කෙටි පරායනේ සහ දිග පරායනේ කියලා කොටස් දෙකකට වෙන් කර ගන්නවා. එතකොට දැන් මේ රූපේ නම් තියෙන්නේ දිග පළල ඔක්කොම සමාන එකක්නේ. එතකොට දැන් මේක නිකන් ඍජු කෝණාසයක් වගේ හිතුවොත් එහෙම එහෙම. දැන් මෙහෙම හිතන්නකො. අපි හිතමු මෙහෙම නිකන් ඍජු කෝණාසයක් කියලා. මෙන්න මෙහෙම ඍජු කෝණාසාකාර හැඩයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. එතකොට මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ මේ එක පැත්තක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ පැත්ත මොකද්ද? මේ පැත්ත කෙටි පරායනේ. එතකොට මෙහෙ ඉඳන් මෙහාට අපි ඒරෝ එකක් දානවා. එතකොට කොහොමද? මෙයාගේ මෙතන ඉඳන් මෙතෙන්ට බලන්න හැදෙන්නේ නැහැ. එතකොට මෙයාගේ මෙතන සිට මෙතෙන්ට මොනවද තියෙන්නේ? අපි කියනවා කෙටි පරායනය කියලා. මේ පැත්තට තියෙනවා දිග පරායනය. මේ පැත්තට දිග පරායනයක් තියෙනවා. එතකොට ඔන්න දැන් අපි වැරගැන්නුම් දාන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. එතකොට මේකට වැරගැන්නුම් දානකොට දාන්නේ කොහොමද? එතකොට මේ මොකක්ද මේකෙන්ද කොන්ක්‍රීට් වල පූර්වක හරස් කඩ දෙස බැලුවිට ඒ බාල්කේ සමානතාවක් පෙන්වු කර. එතකොට කොහොමද? ආතතික බලයක උතේ මෙහා යටපැත්තට තමයි නැමෙන්නේ. හරි. ඒතර පූර්ව වර්ග බල වැඩි වීමත් ඝනකම අඩු වීමත් හේතුවෙන් ඇතිවන ව්‍යාකෘතික ප්‍රත්‍යය වෘත්ති දීමේ හැකියාව කොන්ක්‍රීට් සතුවේ මෙන්න කොන්ක්‍රීට් සතු ව්‍යාකෘති ප්‍රත්‍යය බල ඉක්ම වූ ව්‍යාකෘති ප්‍රත්‍යය බලයක් పూర్ව මත ඇති නොවේ. పూర్ව සඳහා ආතතික වැරගැන්වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නම් අපි මෙන්න මේ විදිහට දානවා. එතකොට මොකද වෙන්නේ? මේදී තට්ටුවේ කෙටි පරායනයේ දිශාවට. එතකොට කෙටි පරායනය කියන්නේ මොකද්ද? එතකොට කෙටි පරායනය කියන්නේ මෙන්න මේ පැත්තට. දිග අඩු පැත්තට. හරිද? එතකොට අපි ඒකට දානවා මොනවද? ප්‍රධාන වැරගැන්වීම දානවා. හරි ප්‍රධාන වැරගැන්වුම් දානවල කොයි පැත්තටද? ඒ පැත්තට. එතකොට මේන් බාස් කියලා කියනවා. අතර දිග පරාණේ දිශාවට විහිදුම් වැරගැන්වුම් දායි. එතකොට විහිදුම් වැරගැන්වුම් කියන්නේ ඒකේ තේරුම මොකද්ද? එයා දිගට දාන්නේ. එතකොට මෙයාගේ ඒ කියන්නේ වේට් එක අල්ලන්නේ කෙටි පැත්තට. ඒ කියන්නේ මෙයාගේ ගත්තොත් මේ පැත්තට දාන ඒවට තමයි වේට් එක අල්ලන්නේ. එතකොට මේ පැත්තට දාන වගේ වේට් එක අල්ලන්නේ නෑ කියන එක. ඉතින් අල්ලනවා කියන්නේ අර දැන්
වේට් එක දෙකටම කියන්නේ බලය දෙකටම අල්ල ගන්නවා. ඒ වුණාට තියෙන දේ තමයි අර දැන් දිග පැත්තට දැම්මොත් එයාගේ ඇදෙන්න තියෙන හැකියාව වැඩිනේ. කොට පැත්තට දැම්මොත් එයාගේ ඇදෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ ඕනම එකක දැන් අපි හිතමුකෝ දිග මීටර 10ක් මීටර 2ක් දිග එකකුයි මීටරයක් දිග එකකුයි ගත්තොත් එහෙම ඒ මීටරයක් දිග එකේ මැදට බලයක් යොදවපුවාම හැසිරෙන විදිහයි මීටර දෙකක් එකක මැදට බලයක් යොදවපුවාම හැසිරෙන විදිහයි වෙනස්නේ. එතකොට අපි කරන්නේ කොට පැත්තට තමයි යටින් දාන්නේ බාර් එක. අනිත් ටික උඩින් දාන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට මේක හොඳට ස්ලැබ් එක ඇදිලා තියෙනවා. ඇදෙන්න පුළුවන් පැත්තට එනවා. හැබැයි අර ඇදෙන සීමාවත් ඒකේ හදා ගන්න පුළුවන්. එතකොට මේක කෙටි පරායන දිශාවට ප්‍රධාන වර්ගන වෙන ඊට උඩින් දිග පරායනයේ තාම. ඒ කියන්නේ අපි කියන්නේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ වාක්‍ය මොකද්ද? ප්‍රථමයෙන් කෙටි පරායන දිශාවට ප්‍රධාන වර්ගන වෙන ඊට උඩින් දිග පරායනයේ විදුම් යොදන ලබයි. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? කොට කම්බි ටික ඉස්සලා දාලා දිග කම්බි ටික ඊට උඩින් දානවා කියලා කියන්නේ. හරිද? එතකොට පරායනය කියන්නේ කොට පරායනය නැත්නම් කෙටි පරායනයේ තියෙනවා දිග පරායනයේ තියෙනවා. එතකොට ප්‍රධාන වැරගැන්නුම් කියන්නේ මේන් බාස් කියන්නේ කෙටි පරායනයේ පැත්තට දාන ඒවා. ඊට පස්සේ විහිදුම් වැරගැන්නුම් කියන්නේ මොකද්ද? නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් බාස් කියන ඒවා විහිදුම් වැරගැන්නුම් කියන ඒවා නැත්නම් ඒක දාන්නේ දිග පරායන කියන්නේ දිග පැත්තට දාන. ඕක උතන මතක තියාගන්න. ඕක කට්ටියට සමහර විට මේ විභාගෙදිත් අහන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? කැන්ටිලීවර් නැත්තම් අපි කියපු අර ඉස්සලා කියපු මේ මේ ඉස්සරහට තියෙන එක. දැන් මේ කැන්ටිලීවර් එකක් කියන්නේ මෙහෙම එකක්නේ. දැන් මේ වගේ එකක අපි නිකම්ම දැනගන්න ඕන එකක් තමයි මේක නැමෙන්නේ මේ පල්ලෙහා පැත්තට. නේ. මෙතනින් මෙහෙම නැමෙන්න එපා. දැන් මේකට කවුරු හරි නැගලා අඩියක් තියපු ගමන් මේක. එතකොට මේ අතර මේක නැමෙනවා. කොහොම නැමෙන්න ඕනේ ඔය පැත්තට. දැන් ඔය පැත්තට නැමෙන එකට එහෙනම් අපි කම්බි දාන්නේ කොහොමද කියන එක. එතකොට ගොඩක් වෙලාවට දැන් ඔය පැත්තට නම් නැමෙන්නේ කැන්ටිලීවර් එක. එතකොට මේක ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් අර මෙහෙම ඒවත් තියෙනවා. මේ දැන් ඔර සන්සෙට් එකක් කියන්නේ අර ගෙවල් වල දොර ගාව ඉස්සරහට පොඩි කෑල්ලක් කොන්ක්‍රීට් එකක් පන්නලා තියෙන්නේ. දැන් මේකෙදි තියෙන එකක් තමයි අපි මේ කැන්ටිලීවර් එකට කම්බි දැම්මට පස්සේ ආයෙ කුළුණු ගහන්න බෑ. කැන්ටිලීවර් එකට කම්බි දැම්මට පස්සේ කුළුණු ගහන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේක මත කොන්ක්‍රීට් බාල්ක හෝ පෝරුවක් හෝ රඳවා තැබීමට ආධාරකයක් කුළුණක් හෝ බාල්කයක් හෝ යොදන ගන්න ආකාරය සඳහා වැරගන් ආකාරයත් සලකා ගන්න. කැන්ටිලීවර් කොන්ක්‍රීට් නිර්මාණ සඳහා වැරගන් වේදීමට සංකීර්ණ ලෙස සලකා බැලිය යුතුයි. කැන්ටිලීවර් කොන්ක්‍රීට් නිර්මාණ කිහිපයක් ඔන්න ජනේලයකට ඉහළින් හිරු ආවරණයක් දාන එක ඔන්න මේවා හිරු ආවරණයක් දාන එක පූර්වක් එද නිවසක ප්‍රධාන දොරටුවෙන් යොදන මේකක් මේ අර බිත්තියට දාපුවාම එතකොට එක පැත්තක් මෙයාගේ පිවට් වෙනවා කියන නැත්නම් අල්ලන්නේ එක පැත්තකින් විතරයි. කියන්නේ මෙන්න මෙතනින් විතර මේ කොන්ක්‍රීට් එක ගත්තොත් මෙතනින් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතනින් එහාට දෙයක් නෑ මෙයාගේ. ඒතකොට මෙයාගේ මේ පැත්තෙන් මුකුත් සපෝට් එකක් තියලා නෑනේ මෙහෙන් දැන් මේ. මේ වගේ මේ පැත්තට සපෝට් මොකුත් තියලා නෑනේ. එතකොට අරකින් තමයි සම්පූර්ණයෙන් එල්ලිලා තියෙන්නේ. එතන මේකේ දැනගන්න ඕනේ ඊළඟ එක තමයි මෙයාගේ එතකොට මේ කැන්ටිලීවර් එකට දාන විදිහ අහන්න පුළුවන් විභාගෙදී. එතකොට කැන්ටිලීවර් එකද මේ පොදු ලක්ෂණය වෙන්නේ මොකද්ද? මේක පොදු ලක්ෂණය වෙන්නේ බර ක්‍රියා කියන්නේ ආනතියට ලක්වන්නේ ඉහළ පෘෂ්ඨයයි. එතකොට ඉහළ පෘෂ්ඨය ආනතියට ලක්වන හින්දා අපි ආතන්නේ වැරගන්නුම් කොට දාලා තියෙන්නේ. වැරගන්නුම් ටික දාලා තියෙන්නේ උඩ පැත්තට. පේනවද මේ? උඩින් තමයි වැරගන්නුම තියෙන්නේ මේ. දැන් උඩ පැත්තට තමයි මෙතනින් ගිහලා මේ උඩ පැත්තට තමයි වැරගන්නුම දාන්නේ. ඒත් ඔයාලත් දැනගන්න මේක අඳගන්න පුළුවන් වෙන්න ඕනේ මේ වැරගන්නුම කොහෙටද යන්නේ කියන. හරිද? ඒතර පොදු ලක්ෂණය වෙන්නේ මොකද්ද? බර ක්‍රියා කරනකොට මේ පැත්තෙන් මේ ස්ලැබ් එක නැමෙන්නේ මෙහාට. හරිද? හැබැයි මෙන්න මේකේ තව මෙන්න මෙහෙම කාරණයක් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. දැන් විභාගයට ප්‍රශ්න කරුණත් මේක අහන්න පුළුවන්. දැන් බැරි වෙලා හරි මේ විදියට හදපු එකකට හරි මේ විදියට හදපු එකකට අපිට නිකන් ෂුවර් නැති ඉඳන් අපි මෙහෙම කුළුණක් දානවා මෙතන. ඔන්නම කුළුණක් හයි කරනවා. දැන් කුළුණක් හයි කරොත් මොකද වෙන්නේ? දැන් කුළුණක් හයි කරොත් මේක නිකන් අර සාමාන්‍ය ස්ලැබ් එකක් බවට පත් වෙනවා. එතකොට මෙයාගේ මේකේ බෙන්ඩ් එක එහෙම නැත්නම් නැමෙන පැත්ත ඉන්නේ කොහෙද? නැමෙන පැත්ත ඉන්නේ මේ යට පැත්තට. නැමෙන්නේ කොයි පැත්තටද? නැමෙන්නේ මේ පැත්තට. එතකොට මෙයා. කොහොම නැමෙන්න ගන්න. එතකොට මෙයාගේ වැරගැන්නුම් තියනවාද යටපැත්තේ? යටපැත්තේ වැරගැන්නුම් නැති හින්දා මෙයා මෙතනින් පැලෙන්න පුළුවන්. එතකොට මෙයාට මේ පැත්තට හැදෙතර වැරගැන්නුම් නැති නිසා මොකද වෙන්නේ? මේක පැලිලා යන්නේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මේක කැන්ටිලීවර් අතලුවක් කියන එක ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර බැලුවොත් මොකද්ද? බාල්කයක් තියෙනවා. බාල්කෙට ගෙනල්ලා හැබැයි මේක ටිකක් මේ එළිය පැත්තටත් දාලා තමයි ගන්න. නිකම්ම මේකේ කොන්ක්‍රීට් එක දැම්මා කියලා හරියන්නේ නැහැ. මේවා එන්න හදලා තමයි ගන්න. එතකොට රූපේ දක්වන්නේ කැන්ටිලීවර් අතලුවක් අරගන්නු මෙදා ඇති ආකාරය අරගන්නු රඳවා ඇත්තේ ආසන නැත්නම් චාස් සතු පාටින් දක්වතර මේ දෙන්නේ. මේ කැන්ටිලීවර් රඳවලා තියෙන එක දාලා තියෙන අර කියන්නේ කැන්ටිලීවර් එක උඩ පැත්තෙන් තියෙන්න ඕන හින්දා කම්බි යටින් පොඩි මේකක් දාලා තියෙනවා කම්බි ඉස්සිලා තියෙන්නේ. ඒක තමයි මේක මේ පෙන්නලා තියෙන්නේ රතු පාටින් පොඩියට පෙන්නේ. මෙතන මේදී ඒ පෙන්නලා තියෙන්නේ මොකද්ද? ඒකේ අර පොඩි චෙයාස් වගේ තියෙන දැන් පොඩි මේවා ටිකක් ආසන වගේ ටිකක් තියලා තියෙනවා. ඒක උඩ තමයි කම්බිය දාලා තියෙන්නේ. එතකොට මෙයාගේ කැන්ටිලීවර් එකක් දානකොට කැන්ටිලීවර් එක කොහොමද තියෙන්න ඕන කියන එක පොඩි අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. හරි. ඕකත් පොඩි නෝට් එකක් දාගන්න ඔයාලා. එතකොට මොකද?
දැන් මෙන්න මේකේ මෙන්න මේකේ මෙන්න මේ ටික ගැන පොඩි අවබෝධයක් තියෙයි කියලා මම හිතනවා මේක මොකද්ද වෙන්නේ කියන එක. හැබැයි මෙන්න මේ කැලේ පොඩ්ඩක් හොඳට මතක තියාගන්න මෙන්න මේ කොටස. හරිද? මේක මම මේ අපේ පොතේ නම් ඒ ගැන විශේෂ එකක් නෑ මේ නෝට් එකේ. මෙන්න විශේෂයෙන් පොඩි නෝට් එකක් මෙන්න මෙතන දාගන්න. මෙන්න මේකේ මතක තියාගන්න සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක මේ බලය බෙදිලා යන්නේ කොහොමද කියන එක. හරිද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි හිතමුකෝ පටන් ගමුකෝ මේකේ මෙම්බර්ස් 3ක් නැත්නම් අංග 3ක් තියෙනවා කියලා තමයි අපි කියන්නේ. අංග 3කින් තමයි මේක සමන්විත වෙන්නේ. හරිද? මොකද අපි හිතමුකෝ ඉස්සලාම ස්ලැබ් එකක් ගැන හිතේනම් කොන්ක්‍රීට් වැරගැන්වූ කොන්ක්‍රීට් පුවර නැත්නම් රීන්ෆෝස් කොන්ක්‍රීට් ස්ලැබ් එකක්. වැරගැන්වූ කොන්ක්‍රීට් පුවරක ඉඳන් කෙලින්ම මේක එන්නේ එයාගේ බලය ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැත්නම් එයාගේ බලය රැඳෙන්නේ මොනවාද? වැරගැන්වූ කොන්ක්‍රීට් දැන් ඔන්න පළවෙනි තියෙන ස්ලැබ් එක. හරි? අංක 1 තියෙන ස්ලැබ්. ඔන්න අංක 1 මොකද්ද? අංක 1 තියෙන කොන්ක්‍රීට් පුවර. මෙන්න මෙයා අංක 1. හරිද? අංක 1 කොන්ක්‍රීට් පුවර. ඒකෙන් ට්‍රාන්ස්ෆර් වෙනවා වැරගැන්වූ කොන්ක්‍රීට් බාල්ක. එහෙනම් අංක 2ට යන්නේ මොනවටද? බාල්ක වලට. බාල්ක කියන්නේ බීම් කියන්නේ දෙපැත්තට තියෙන බීම් ටික. ඊට පස්සේ ඒ කොන්ක්‍රීට් බීම් වලින් යනවා මොනවටද? කුළුණු වලට. කුළුණු කියන්නේ අපි කියන්නේ කොලම් කියලා කියන්නේ. එතකොට මේ කොලම් වලට යනවා. ඔන්න ඕක මතක තියාගන්න මේ කොහොමද යන්නේ කියලා. ඔකට මේක සමහරට වැදගත් වෙයි. දෙන්නේ පොඩ්ඩක් ඉන්න. මේක සමහරට ඔයාලට වැදගත් වෙන්න ඉඩ තියෙනවා. හරි. ඒක නිසා ඔය කට්ටිය මේක ලියා ගන්න. එතකොට මේක තුන්වෙනි එක. හරි. එතකොට මොකද කියන්නේ? වැරගන්නුම් කොන්ක්‍රීට් කුළුණු. ඒ කියන්නේ මේකේ ගත්තොත් එහෙනම් බාල්ක තියෙනවා. ඊට පස්සේ වැරගන්නුම් කොන්ක්‍රීට් කුළුණු වලට තමයි මේකේ ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනියට ස්ලැබ් එකෙන්, ඒ කියන්නේ පුවරුව ඊට පස්සේ ඒකෙන් බාල්ක එහෙම නැත්නම් බීම් එකෙන් මොකටද එන්නේ? කොලම් එකට. ඒ කියන්නේ කොන්ක්‍රීට් කුළුණු වලට එනවා. එතකොට මේකේ නිකන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ කතාව මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. මොකද්ද කියන්න පුළුවන්නේ? මොකද්ද? පුවරුව දරාගෙන ඉන්නේ බාල්ක වල බර දරාගෙන ඉන්නේ කුළුණු. අන්න ඔන්න ඔය ටික මතක තියාගන්න සමහරට ඔක විභාගෙට අහන්න ඉඩ තියෙනවා. හරි. ඔක ගැන පොඩි අවබෝධයක් ගන්න ඔතන කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි. ඊළඟට තියෙන එක බලන්න මොකද්ද? කොන්ක්‍රීට් පිළියෙල කිරීම කියන එක. එතකොට මොකද්ද? කොන්ක්‍රීට් පිළියෙල කිරීම කියන එක කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. මොකද්ද කොන්ක්‍රීට් පිළියෙල කරන්නේ කොහොමද? මෙන්න මේකේ මේ නෝට් එකේ තේ ටික දාලා දිනවා. අනේ මේක නම් මතක තියාගන්න සමහරවිට ගොඩක් වෙලාවට මේක ගොඩාක් කට්ටිය වරද්දා ගන්නවා මේ කොන්ක්‍රීට් අනන්නේ කොහොමද කියලා අහපුවාම මේක මේ අර මේ අර දන්නවා කරලා තියෙනවා කොන්ක්‍රීට් අනලක් තියෙනවා හැබැයි මේක පියවර වශයෙන් ලියන්න සාමාන්‍ය මේ අපි දැන් මේ වගේ එකක් කවුරු හරි මේ ප්‍රශ්නයකට අහුවොත් එහෙම අතින් කොන්ක්‍රීට් මිශ්‍ර කරන්නේ කෙසේද කියලා ඒක නිකන් මේ අර අපි අනිවාර්යයෙන්ම පියවරෙන් පියවර ලියන්න ඕනේ උත්තර මතක තියාගන්න එක මේකේ අපිට මේ සිවිල් වල මේ වගේ තැන් කීපයක් හම්බ වෙනවා. එකක් මේ ඔය දැන් ගඩොල් නියදියක් පරීක්ෂා කිරීම කියන එක අපි ගඩොල් නියදියක් පරීක්ෂා කරන්න කොහොමද කියලා කිව්වනේ. එතකොට ඒක මතක තියාගන්න ගඩොල් නියදිය පරීක්ෂා කරනකොට ඒ පියවර වශයෙන් කරන්න ඕනේ. එකක් මොකද ගඩොල් සාමාන්‍ය කියන්නේ ගඩොල් නියදියෙන් ගඩොල් ටික තෝරගන්න ඕනේ. ගඩොල් කැට 24ක් ගන්න ඕනේ. අහඹු ලෙස ගන්න ඕනේ. දැන් ওই ටික නැත්තම් ගඩොල් නියදිය පරීක්ෂා කරන එක ලියන එක වැරදි. එතකොට එහෙනම් ගඩොල් නියදියෙන් අහඹු ලෙස ගඩොල් කැට 24ක් තෝරගන්න ඕනේ. එක පෙළට දිග අතට තියන්න ඕනේ. එක පෙළට පළල අතට තියන්න ඕනේ. එක පෙළට උස අතට තියන්න ඕනේ. තියලා කුස්සර නැති වෙන්න තියන්න ඕනේ. තියලා ඒකේ දිග මැනලා මෙන්න මෙච්චර ගානකට වඩා මෙච්චර වැඩි වෙන්න ඕනේ. මෙච්චර අඩු වෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. දැන් ඔන්න ඔය වගේ ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පියවරෙන් පියවර ලිව්වොත් තමයි ලකුණු හම්බෙන්නේ. දැන් කොන්ක්‍රීට් මිශ්‍ර කරන්නේ කොහොමද කියලා අහපුවම දැම්ම මැටල් දැම්ම සිමෙන්ති දැම්ම වතුර දැම්ම මිශ්‍ර කරා කිව්වොත් වැරදි. හරිද? එතකොට මේ වගේ එකකට උත්තරේ ලියනකොට මේක ලේසි මේ උත්තරේ ලියන්න. හැබැයි ලියන එක හරියට පියවර ඇතුව ලියන්න. ඔයාලා ගොඩක් වෙලාවට ওই පේපර් බලනකොට අපි දකින්න එකක් තමයි ලියන්න කියපුවාම උත්තරේ දන්නවා කියලා ඉතින් අර දඩිපිටි ගාලා ලියන්න යනවා. කොන්ක්‍රීට් මිශ්‍ර ගන්න කොහොමද? ගත්ත මිශ්‍රණය දැම්ම කොන්ක්‍රීට් මේ වැලි දැම්ම සිමෙන්ති දැම්ම මිශ්‍ර කරා කියලා ලියනවා. එහෙම ලිව්වොත් උත්තරේ වැරදි. හරිද? එතකොට සාමාන්‍යයෙන් මොකද කරන්නේ? අපි මේක දැනගන්න ඕනේ. පළවෙනියට මේක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ගන්න. එතකොට මේකේ පළවෙනි එක තමයි දැන් මේකේ පොඩි වැරද්දක් තියෙනවා. පළවෙනි එක තමයි අනුපාතයට අනුව ඒ කියන්නේ මේක කොන්ක්‍රීට් අතින් මිශ්‍ර කිරීම කියන කොට ලියා ගන්න පළවෙනි එක මොකද්ද? අනුපාතයට අනුව අවශ්‍ය රළු සමාහාර, සියුම් සමාහාර සහ බැඳුම්කාරකේ ගන්න මේ සකසා ගන්න ඕනේ ඉස්සලා. මේ කියන්නේ ලබා ගන්න ඕනේ. නැත්තම් මේ තියා ගන්න ඕනේ එකට. ඒ කියන්නේ මොකද්ද? සිවිම සමහර වැලි මේ කියන්නේ දැන් අපි මේ පළවෙනි එක මේක ලියන එහෙනම් අතින් මිශ්‍ර කරනවා නම් පළවෙනිම කාරණේ මොකද්ද? අවශ්‍ය ප්‍රමාණයට
සංඝටක ටික අවශ්‍ය අනුපාතයෙන් ලබා ගැනීම. ඔන්න ඉස්ලාම් පළවෙනි එකේ නම් මොකද කරන්නේ? කොන්ක්‍රීට් එකක් හනනවා නම් පළවෙනිම එක අවශ්‍ය අනුපාතයට සියුම් සමාහාර, රළු සමාහාර සහ බැඳුම් කාරකේ ඒ කියන්නේ අපි කියන්නේ සිමෙන්ති, වැලි සහ මැටල් අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගැනීම. හරි. ඊට පස්සේ පළවෙනිට කරන්නේ මොකද්ද? පළවෙනි එක තමයි සියුම් සමාහාර සහ බැඳුම් ද්‍රව්‍ය එකට ගත්ත අනුපාතයට ගත්ත ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔන්න දෙවෙනි කාරණේ. කියන්නේ පළවෙනි එක අනුපාතයට ගත්තා. දෙවෙනි කාරණේ මොකද්ද? ලියාගන්න. දෙවෙනි කාරණේ සියුම් සමාහාර සහ බැඳුම් ද්‍රව්‍ය අර අනුපාතයට ගත්ත සියුම් සමාහාර සහ අනුපාතයට ගත්ත බැඳුම් ද්‍රව්‍ය එකට මිශ්‍ර කරලා මොකද කරන්න ඕනේ? ඒකට මිශ්‍ර කරපු එක අපි අ, එකට මිශ්‍ර කරලා අපි ඒක ඒකාකාරී වර්ණයක් එනකම්, ඒ කියන්නේ සම වර්ණයක් එනතුරු මිශ්‍ර කරන්න ඕනේ. ඒක වියලිව මිශ්‍ර කරන්න. සම වර්ණයක් එනකම් වියලිව මිශ්‍ර කරගන්න. හරිද? ඔන්න දෙවෙනි කාරණේ. එහෙනම් පළවෙනියට ගත්ත බඩු මේ වැලි සිමෙන්ති ඒ ටික අදාළ අනුපාතවලට මැටල් ටික ඊට පස්සේ සියුම් සමහරයි බැඳුම් ද්‍රව්‍ය. ඒ කියන්නේ සිමෙන්ති වැලි එකට මිශ්‍ර කරනවා සම වර්ණයක් එනකම්. ඊට පස්සේ ඒ මිශ්‍රණය අංක 3 මොකද්ද කරන්නේ? දැන් මේ පියවර වශයෙන් මේක ලියා ගන්න. අංක 3 වෙනි පියවරට මොකද කරන්නේ? එම මිශ්‍රණය තුනී කරලා අර මේ කොයි හරි තැනක භූමියක තුනී කරලා අතුර ගන්නවා. තුනී කරලා අතුර ගන්නවා. මේක දැන් කොන්ක්‍රීට් අනනකොටත් අර කොන්ක්‍රීට් අනන තැන ගැන ඇහුවොත් මොකද කරන්නේ? කොන්ක්‍රීට් අනන්න ඕනේ ජලය පොළොවට එහෙම නැත්නම් කාන්දු වෙන්නේ නැති තැනක. ජලය කාන්දු වෙන්නේ නැති තැනක් වෙන්න ඕනේ. ඒකේ එක බැස්මක් එක පැත්තකට තියෙන්න බෑ. එතකොට වතුර ටික ගලාගෙන යනවා. සමතල ජලය කාන්දු නොවන තැනක තමයි කොන්ක්‍රීට් අනන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මේක ඊළඟට කරන එක තමයි මොකද්ද? අර තුන්වෙනි පියවර තමයි ඒ මිශ්‍ර කරගත්තු සියුම් සමාහාරයි බැඳුම් ද්‍රව්‍යයි එක පෑලියක නැත්නම් එක තලයකට තියලා තියෙනවා. ඒ කියන්නේ එක තලයකට අපි අතුරනවා. එක තලයකට අතුරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක උඩින් අපි අර මැටල් මිශ්‍රණය තර රළු සමාහාර ඒකාකාරීව විහිදෙන ලෙස පැතුරනවා. මොකද්ද කරන්නේ? අපි ඒකාකාරීව අර සියුම් සමාහාරයි බැඳුම් ද්‍රව්‍යයි මේ මිශ්‍රණය අතුරපු එක උඩට ඒකාකාරීව විසිරලා යන විදිහට රළු සමාහාර නැත්තම් අපි මොනවද දාන්නේ? රළු සමාහාර එහෙම නැත්තම් අපි මැටල් ටික මිශ්‍ර කරනවා. එතකොට මේක මල් බාල්දි ඊට පස්සේ මොකද කරන්නේ? මේක මල් බාල්දියක් වගේ එකක් අරගෙන ඊට හතරවෙනි කාරණය මොකද්ද? මල් බාල්දියක් වගේ එකක් අරගෙන ඉසේ මේ කියන්නේ සම්පූර්ණයෙන් මොකද්ද? ඒකාකාරීව විසිරෙන විදිහට අදාළ ජල පරිමාව මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳින් මේක අනා ගන්න ඕනේ. සවල් දෙකක් දාලා දෙපැත්තෙන් ඉඳගෙන හොඳට මේක මේ මිශ්‍රණය අනා ගන්න. මෙන්න මේ කරුණු පහ හරියට ලියා ගන්න නැත්නම් සමහරට ඔයාලට මේක ලියන්න කිව්වත් ඔයාලගේ උත්තරේ වැරදෙන්න පුළුවන්. හරිනේ. එතකොට ඔය ස්ටෙප් පහ හරියට තියෙන්න ඕනේ ඔයාලගේ මේකේ. හරි. විභාගයට උනත් ඔක ඇහුවොත් ඔක තියෙනවා. ඊට පස්සේ අපි කියන කොන්ක්‍රීට් අනන්නේ කොහොමද කියලා අපගම අරක ගත්තා මේක ගත්තා එකතු කරා මිශ්‍ර කරා කියලා කියන්න බෑ. ඔක ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ යොදාගත් කොන්ක්‍රීට් මිශ්‍රණය අන්න මේක කොන්ක්‍රීට් ගිනියනකොට මොකද කරන්නේ කියන එක. මේකේ ඊළඟට කොන්ක්‍රීට් සුසංහසනය කියන එක තියෙනවා. ඒතර කොන්ක්‍රීට් ගිනියනවා නම් කොහොමද? කොන්ක්‍රීට් ගිනියනවා නම් කොහොමද කරන්නේ? අන්න මේක පොඩි වැදගත් දෙයක්. ඒතර මොකද කොන්ක්‍රීට් ප්‍රවාහනය කරනවා නම් ඒ ඔකට දැක දෙනවා මික්සර් ලොරිය අරන් යනකොට කැරකි කැරකි යන්නේ. ඒතර කොන්ක්‍රීට් මිශ්‍ර කරනවා නම් පළවෙනි එක තමයි මොකද්ද? මේ ඝන සංඝටක පතුලට බහින්න පුළුවන්. ඒ කියන්නේ විසංගමණය වෙන්න පුළුවන්. මේ විසංගමණය වෙන එක මොකද කරන්නේ? ඒක වළක්වා ගන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට කරන එක තමයි කොන්ක්‍රීට් එක අපි හිතමු දැන් විල්බැරෝ එකකට දාගෙන අපි කොන්ක්‍රීට් අරන් යනවා කියලා. ගිනියලා කොන්ක්‍රීට් එක තැම්පත් කරන්න කලින් මොකද කරන්න වෙන්නේ? එතකොට දැන් විල්බැරෝ එක යනකොට විල්බැරෝ එක නිකන් පාවෙලා වගේ යන්නේ නැහනේ. මොකක් හරි මේකක් උඩ යනකොට ගල් ටික පල්ලයට. එතකොට මොකද ගන්නෙ? කොන්ක්‍රීට් නැවත හොඳින් මිශ්‍ර කරලා තමයි ආයෙ දාන්න ඕනේ. නිකන් එකපාරටම ගිහිල්ලා ගියපු ගමන් කොන්ක්‍රීට් එක හලාන ගියොත් එහෙම අපිට මිශ්‍රණය හරියට එන්නේ නැහැ. එතකොට දාන්න කලින් මොකද කරන්නේ? තාච්චියක ගිනිකක් දාන්න කලින් කොන්ක්‍රීට් එක හොඳට මිශ්‍ර කරලා දාන්න ඕනේ. නැත්තම් ගල් ටික පල්ලෙහාට ගිහලා අනිත් ටික උඩ තියෙන්න පුළුවන්. අන්න. ඔන්න එකක්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සාමාන්‍යයෙන් මේක කොන්ක්‍රීට් අරගෙන ගිහිල්ලා දාන්න ඕනේ. අර කියපු මූලික සවීමේ කාලයකට පෙර දාන්න ඕනේ. කියන්නේ අවම වශයෙන් විනාඩි 30කට කලින් දාන්න ඕනේ. අවම ඒ කියන්නේ උපරිම විනාඩි 30කට කලින් මේක තැම්පත් කරන්න ඕනේ. එහෙම නොදර කරනවා නම් වෙනම අපි ඒකට ඇඩිටිව් එකක් එහෙම නැත්නම් රසායන ද්‍රව්‍යයක් මොන හරි ඇඩ් කරලා ඒක මිශ්‍ර කරමින් තියලා කියන ඔය ලෝරි වල ගේන්නේ කොන්ක්‍රීට් දැකලා තියෙනවනේ. මික්සර් ටක් වල ඒක කොහොමද? ඒක මිශ්‍ර කරන්න ඕනේ. එතකොට මේක මේ තැම්පත් කරන්න ඕනේ හැඩවීම මේකට පෙර. එතකොට ඉතින් මොකක්ද ගන්න? මේක ඊළඟ කාරණේ
දැන් ඔය කියපුව සටහනක් දාගන්න නෝට් එකක් ඈ මම ඔය කියපු කරුණු ටික ඔකට එකින් එක එකින් එක නෝට් එකට ගන්න මේක මෙහෙමයි මෙහෙමයි කියන එක. ඊට පස්සේ මේක උඩ ඉඳන් ඒ කියන්නේ කොන්ක්‍රීට් අතාරිනකොට මීටර එකකට වඩා උඩ ඉඳන් අතාරින්න එපා. අතාරපු ගමන් මොකද වෙන්නේ? අර මොකද්ද එකක් පොලේ ගැහුවා වගේ කොන්ක්‍රීට් එකේ මෙටල් ටික වෙන කොහෙවත් වතුර ටික කොහෙවත් විසංගමන වෙනත් කෑලි කෑලි හිමේ යන්න පුළුවන්. එතකොට එතකොට නිදහසේ වැටෙනකොට අර බර දේවල් සමහරලාට මොකද වෙන්නේ? අර දැන් හයියෙන් පොළොවට පතිත වෙනකොට බර දේවල් බම්පෙලා යනවනේ එළියට. අන්න ඕක වලක්ව ගන්න ඕනේ. ඒකට ඉඩ නොදිය යුතුයි. ඒ කියන්නේ මීටරයකට වඩා පල්ලෙහෙන් දාන්න. ඊට පස්සේ මේ විසංගමනයේ වීම විතර යාප කොටස ඇතිවීමට වැරගැන්නුම් ඇදවීම. ඒ කියන්නේ ලොකු උඩින් ඉඳන් අතාරපුවම කම්බි ඇද වෙන්නත් පුළුවන්. ඒ ලොකු බරක් එනවනේ. එතකොට වැරගැන්නුම් ඇදවීම වෙන්න පුළුවන්. එතකොට මේක ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ වැඩි දුරකට තිරස් අතරත් ගලාගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ අපි එක ප්‍රමාණයකට මේක තියාගන්න ඕනේ කියන එක තියෙනවා. හරි. ඊළඟ එක අපි බලමු මොකද්ද කියලා. හරි. අපි ඊළඟ බලමු කොන්ක්‍රීට් එක සුසංහසනය කරනවා කියන්නේ මොකද්ද කියන එක. හරි. මේකට අපිට පොඩ්ඩක් අපි මේ සුසංහසනය කියන එක අපි කරන්නේ කොහොමද කියන එක බලමු. මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට චුට්ටක් ඉගෙන ගන්න. සුසංහසනය කරන්නේ කොහොමද කියන එක. හරි. අපි බලමු මේකේ මට වීඩියෝ එකට පොඩි වෙලාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවද වීඩියෝ එකේ. අපි ඒක බලමු කොහොමද මේක සුසංහසනය කරන්නේ කොහොමද කියන එක අපිට කාලය පිළිබඳව මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවුලක් නැහැ අපි මේක බලමු. මේ සුසංහසනය කියන එක ගැන මම පොඩි විස්තරයක් කියන්නම්. එතකොට මේකේ සාමාන්‍ය මේ සුසංහසනය කරනකොට අපිට ක්‍රමවේද කීපයක් තියෙනවා සුසංහසනය කරන්න. එතකොට සුසංහසනය කරන්නේ ඇයි කියන එක අපි බලමු. ඒ කියන්නේ සුසංහසනය කරන එකේ ප්‍රධානම දේ තමයි මේකේ මේ අර කොන්ක්‍රීට් එකේ කොන්ක්‍රීට් හැඩයම ඇතුළත මේ තැම්පත් කරනකොට වායු කුහර ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක මොකද වෙන්නේ? සමහරලාට මේකේ සමහර සංඝටක සමහර තැන් වලට නොයා තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මොකද? මේකේ තියෙන මේ වායු කුහර තිබුණොත් එහෙම නිකන් මේක ස්පොන්ජ් එකක් වගේ බවට ස්පොන්ජ් එකක් වගේ බවට පත් වෙනවා. එතකොට ඒක නවලක්ව ගන්න අපි මේක පොඩ්ඩක් දාලා මේක අතින් මේ මොනවාද අපි කරන ඒවත් තියෙනවා. අතින් මේ සුසංහසනය කරන්නත් පුළුවන්. අපි නැත්නම් මැෂින් එකකින් සුසංහසනය කරන්නත් පුළුවන්. එතකොට මේ අර අපි එතකොට කොන්ක්‍රීට් වල අර ඝන මේ වායු කෝර තිබොත් ඝනත්වය වෙනවා. එතකොට කොන්ක්‍රීට් භාවිතය තුළ වායු කෝර ඉවත් කිරීමේ ක්‍රියාවල සුසංහසනය ලෙස හඳුන්වනවා. අන්න. එතකොට ඕක මේ අරගෙන ජලය යට කරන කොන්ක්‍රීට් හර අන්න හැම අවස්ථාවකම පාදාන ක්‍රම වලින් සංඝටක නැත්නම් කොන්ක්‍රීට් තුල වායු කුරු ඉවත් කොට වැඩි ඝනත්වයක් යුත් කොන්ක්‍රීට් තනාගන්නේ. මොකද මේක අතින් කරන එකක් කියනවා මොකද? කෙටීම. ඒ කියන්නේ අපි ඔය කම්බියක් වගේ එකක් අරගෙන කරන්න ඕන. කූරු මේ කියන්නේ කෙටීම කියන්නේ අපි ඔය මේ අර හදා ගන්නවා පොඩ්ඩක් අර ලීයකට ගහලා මේ පොඩි ලෑල්ලක් වගේ එකක් මෙහෙම අරගෙන ලෑල්ලක් ගහනවා මෙහෙම ලීයකට. ඔහොම ලීයකට ගහලා අර නිකන් අර අපි කියනවා සාමාන්‍ය ගත්තොත් මෙහෙම මෙන්න මෙහෙම නිකන් මෙහෙම අරගෙන මේකට ගහනවා මෙහෙම ලීයක්. ඔහොම ලීයක් ගහලා අර ඕක ගැන අපි කියන මේ මොකක්ද මේ තාප්පමෝල කියලා උකට. ඕකෙන් තලන්න පුළුවන් කෙටීම කරන්න පුළුවන්. කූරු ලෑම කියන්නේ කූරක් අරගෙන අර කම්බි කූරක් වගේ එකකින් හොඳට මේව කරනවා දැකලා ඇතිවලා. මේ කොන්ක්‍රීට් එක දාලා මෙහෙම මෙහෙම තලනවා. හරි ඒක කරන්න පුළුවන් ඊළඟට මොකද කරන්නේ ස්කෝප්ෙන් කෙටීම කියන්නේ ස්පෙඩින් කියන එකත් අපි කරනවා ඒ කියන්නේ ඒකෙත් පොඩි වෙන සවලක් වගේ එකක් අරගෙන ඒ සවලෙන් වගේ මේවා කරගෙන යන්න පුළුවන් නැත්නම් මේසෙන් හැන්දෙන් කරන්නත් පුළුවන් ඕක. එතකොට මේකේ මොකද වෙන්නේ සාමාන්‍යයෙන් මේ සුසංහසනය කරපුවාම වෙන්න පුළුවන් මොකද විශාල වායු කුහර ඉවත් කරන්න පුළුවන් අපිට. වායු කුහර ටික මොකද ගන්න පුළුවන් ඉවත් කර ගන්න පුළුවන් මේක. වායු කුහර ඉවත් කරන්න පුළුවන්. වැරගැන්නුම් වටා කොන්ක්‍රීට් ගමන් කරවන්න පුළුවන්. ඊට පස්සේ මොකද? හැඩය මූණ තුළ කොන්ක්‍රීට් මිශ්‍රණය ගමන් කිරීමෙන් සුමට මතු පිට තලයක් ලබා දීමටත් කිසියම් ගිල්ලුම් කර ඇති අවස්ථාවක මේ අර කොන්ක්‍රීට් හරියට මේවා හැඩයක් මාසේ යවා ගන්න පුළුවන්. හරිද? එතකොට අර සමහරලාට නිකන් හිතන්නකො බෝඩ් එකක් ගහලා තියෙනවා කියලා දෙපැත්තෙන්. අපි හැඩෙම කියන්නේ බෝඩ් ගහලා තියෙන එකනේ කොන්ක්‍රීට් දාන්නේ. එතකොට මේ බෝඩ් ගහලා තියෙනකොට තියෙන එක තමයි ඒ බෝඩ් එකේ සර්ෆස් එක නැත්තම් මතු පිට තලය හරියට තියෙන්න මේ මතු පිට තලය සුමුදු වෙන්න සුමට වෙන්න හදා ගන්න පුළුවන් මේකේ. එතකොට මෙන්න මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. එතකොට මේකේ සාමාන්‍යයෙන් මේ මහා පරිමාණ ඉදිකිරීමේ සුසංගසනේ පහසු කිරීමේ අපහසු නිසා යන්ත්‍ර වගේ වයින් කරනවා. එතන ලොකු ස්ලැබ් එකක් එහෙම ඉතින් අර පොඩි තාප්ප මොලක් කරගෙන තාලනවා වැඩි අර පෝකර් මැෂින් එකකින් කරන එක ලේසි. එතකොට මේකේ තියෙනවා අභ්‍යන්තර ගිලුම් කම්පක, බාහිර ගිලුම් කම්පක සහ පුෂ්ඨ කම්පක කියලා. එතන මේ අභ්‍යන්තර ගිලුම් කම්පක කියන එක සාමාන්‍යයෙන් ගන්න මෙන්න මේ වගේ එකක් මෙන්න මේ වගේ පෝකර් ලයින් එකක් තියෙන්නේ. එතකොට මේකේ මිලිමීටර් 750 පමණ දිගයි කියන්නේ සෙන්ටිමීටර් 75ක් වගේ දිග
මිලිමීටර් 25ක් 65ක් දා විස්කම්බේ තියෙන පොඩි නලයක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා වයිබ්‍රේට් වෙන්න පුළුවන්. ඒ නැත්නම් කම්පණයට වෙන්න පුළුවන් පොඩි ගැජට් එකක්. ඒතකොට මේක සමහර වෙලාවට කරන්ට් එකෙන් වැඩ කරනවා. සමහරලාට මේක පොඩි එන්ජින් එකක් තියෙන එකකුත් තියෙනවා. ඔය ಜಾති දෙකම තියෙනවා. එන්ජින් එක තියෙන එකයි මේ කරන්ට් එකෙන් වැඩ කරන එකයි. එතකොට මේකේ දණ්ඩකට වගේ එකට හයි කරලා මේක මේ දාපුවාම මොකද වෙන්නේ? මේ මේක වයිබ්‍රේට් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මේක මේ අපි කියන්නේ කම්පණය වෙනවා. මේක කම්පණය වෙනකොට මොකද වෙන්නේ? අර මේක තල්ලු වෙලා ගානට බහිනවා. එතකොට මේකේ මේ අර ඕකේ තියෙනවා මේ මෙවන් කම්ප්‍රෙසර් එකකින් වැඩ කරන එකක් තියෙනවා. ඊට පස්සේ කරන්ට් එකකින් වැඩ කරන එකක් තියෙනවා. එන්ජින් එකක් ගහලා වැඩ කරන එකක් තියෙනවා. ඒව ගැන ඉතින් අපිට ඕනේ නැහැ ගොඩක්. එතකොට සාමාන්‍යයෙන් මිලිමීටර් 450ක් මොකද්ද? කොන්ක්‍රීට් එකේ ගිල්ලිය යුතු ප්‍රමාණය සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එකකට ඔය මැෂින් එකක් දානවා නම් සාමාන්‍යයෙන් මේ මීටරයකට වඩා අඩු පරතරයකින් තමයි කියන්නේ මිලිමීටර 450 කියන්නේ සෙන්ටිමීටර 45ක් නේ 45ත් 75ත් අතර ප්‍රමාණයකින් තමයි මේ පෝකර් එක මෙහෙම බස්සන්න ඕනේ. මෙතන බැස්සුවොත් එහෙම ඊළඟට මිලිමීටර් 750ක් විතර තමයි ආයෙ බස්සන්නේ මේක. ඔහොම හදන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? හැඩයමට මිලිමීටර් 150කට වඩා ආසන්නෙන් නොගිල්විය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය මේකේ අපේ ෆෝම් වර්ක් එක තියෙනවා මේ ළඟීම ගහන්න එපා කියලා කියන්නේ. හරිද? ඊළඟ මොකද? එසේම කම්පකයේ තප්පර 5ත් 15ත් අතර කාලයක් ගිල්ලවා තිබෙක. ඒතර නියම කාලයට තීරණය කරනු ලබන්නේ හැඩයම් වලට ආබදවදී සිබිඳි තලපයක්සේ පෙනීම හා ඉන් පිටත් වන ශබ්දය වෙනස් වෙනවා. ට්‍රස් කියලා සද්දයක් ඇවිල්ලා එකපාරට ඔක ඒකාකාරී වෙනවා. එතකොට ටක් ගාලා නවත්තන්න ඕනේ. එතකොට මේක තප්පර 15කට වඩා කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරිද? මේක නිකන් අර ශබ්දේ සහ මේක නිකන් හැඩේ චුට්ටක් වෙනස් වෙලා නිකන් ගානට ඒකාකාරී වෙනතකොටම නවත්තන්න ඕනේ. හරි? වැඩිපුර කම්පණයට භාජන ලකුණු තෝරනසෙම එහෙම වුණොත් එහෙම වැඩිපුර තිබ්බොත් එහෙම විසංගමන වෙලා අර ගල් කැට ටික මොකද වෙන්නේ? ඔක්කොම පල්ලෙහාට බහිනවා. වතුර ටික අන්ටි කුරින අභ්‍යන්තර ගිලුම් කම්පක ගිලුම් වෙලන ආකාරය මේකේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ පෙවුම් කම්ප එකක් මගේ ඉතා පහසුවෙන් සිරස් අතර තල්ලු කිරීමට හැකියි. මෙහිදී ද්‍රව්‍යයන් විසංගමනයට භාජනය නිසා මෙසේ නොකිරීමට වග බලාගත යුතුයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේක අර තල්ලු කරන්නත් ගන්න පුළුවන්. එහෙම කරන්න හොඳ නැහැ. මේකේ තියෙනවා ඊට පස්සේ බාහිර හැඩ කම්පක කියන එක. දැන් මේ බාහිර හැඩ කම්පක කියන ඒවා තියෙන්නේ අර නිකන් අච්චුවක් වගේ එකකට දාලා අපි කොන්ක්‍රීට් එක දැන් හිතන්නකො ලයිට් කණු හදනවා කියලා. දැන් ලයිට් කණු හදනකොට ඒ ලයිට් කණු හදන අච්චුවම ඒ කියන්නේ අච්චුව ගලවන්න පුළුවන් දෙන්නේ අච්චුවම වයිබ්‍රේට් වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒතර බාහිර හැඩ කම්පකේ තියෙන්නේ කෙලින්ම අච්චුවට වැක් කරපුවා. හරිද? ඒකලා දාලා මේ අච්චුව කම්පණයට ලක් කරනවා. අච්චුව කම්පණයට ලක් කරපුවම ගානට එනවා. ඒතර බාහිර හැඩ කම්පකයක් හැටියට තමයි එන්නේ. එතකොට ඒක අර ටක් ගාලා කොන්ක්‍රීට් එක දාලා ටිකක් නැත්නම් මිනිත්තුවට වාර 9000ක් විතර වගේ සම්ප්‍රේෂණය වෙලා ඒක ටක් ගාලා විසංගමනය අර මොකද මේ සුසංහසනය වෙනවා. එතකොට ඒක ලේසි. හරි. එතකොට ඕක මේකක් ඊට පස්සේ පුෂ්ඨ කම්පක කියන්නේ අපි ඔය දැන් මේවා මේ බාහිර හැඩ කම්පක කියනවා ගොඩක් වෙලාවට තියෙන මං කිව්ව ඔය මේ වගේ. ඊට පස්සේ පුෂ්ඨ කම්පක කියන එකේ ඉන්නේ ගොඩක් වෙලාවට මොකද්ද? සර්ෆේස් ভাইබ්‍රේෂන් කියන්නේ අර කොන්ක්‍රීට් එක සුසංහසනය කරනකොට මේ ভাইබ්‍රේට් වෙනකොට එකක් හෝ කීපයක් නැං පැතලි තිරස් තහඩුවක්. එතකොට මේකේ පුෂ්ඨ කම්පකයක් කියන්නේ දැන් අර සමහරවිට ඔය පාරක් වගේ එකක් මේ දානකොට පාරක් වගේ එකක් දානකොට අපිට මේ පුළුවන් කොන්ක්‍රීට් ටික දාලා මොකද කරන්නේ? ඒ පාර දාලා මතු පිට කම්පණය කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක කම්පක ටේබල් එකක් වගේ එකක් හදාගෙන එතකොට මේ ඔය සාමාන්‍ය මේවත් ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අපි ඔය ප්‍රී කාස්ටිං එහෙම නැත්නම් පෙරවාතු කොන්ක්‍රීට් වල අර මේවා හදාගෙන තියෙනකොට ඒ කියන්නේ අපි හිතමු අච්චුවක් හදලා තියෙනවා අච්චු උඩ තියලා හදනකොට කෙලින්ම මැෂින් එකක් දාගෙන රස් ගාලා එකපාරක්ම වෙනවා. එතකොට අර සම්පූර්ණයෙන්ම අච්චුව මේ මේසයක් වගේ එකක් උඩ තියලා මේසෙ කම්පණය කරනවා. එතකොට ගානට කොන්ක්‍රීට් එක බහිනවා. එතකොට අන්න අලුත් හා පරණ එළීම් අතර ශක්තිමත් බැඳීම සවුන්ඩ් බවුන්ඩ් එකක් ඇතිවීමට පිණිස මූට්ටු ඇති අතර වන අතර සිමෙන්ති හා වැලි වලින් සෑදෙන මේ අර සාමාන්‍ය මේ පුෂ්ඨකම්පකයකින් ඔය සාමාන්‍ය වෙන දේවල් ටික තමයි කියන්නේ. හරි. හරි. අපි මේ ටිකෙන් එහාට අපි ඊටු ටික ඊළඟ වීඩියෝ එකකින් කරන්නම් කොන්ක්‍රීට් මිහිදම් කිරීම නැත්නම් පදම් කිරීම කියන එක අපි ඊළඟ වීඩියෝ එකේ කරමු. අපි එතනින් එහාට බලමු මේක කරලා අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් වෙයි. හරි. මේ බහුම් පරීක්ෂාව එහෙම තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඒක කරමු කොන්ක්‍රීට් පදම් කිරීමෙන් අද අපි මේක නවත්තමු. හරි.